ගරු අනුර දිසානායක මන්ත්‍රීතුමා. ගරු සභාපතිතුමනි, විශේෂයෙන්ම මේ කාලවකවානුව තුළ ජනතා විමුක්ති පෙරමුණට ලෙනින් උගන්වන්න උත්සාහ කරනවා කට්ටිය, මාක්ස් උගන්වන්න උත්සාහ කරනවා කට්ටිය, නිර්ධන පන්තිය ගැන ප්‍රතිවිරෝධතාවයන් ගැන උගන්වන්න හදනවා කට්ටිය බොහොම සතුටුයි. ඉතින් මේ අයවැය ලේඛනය පිළිබඳව මූලික ලෙසම මෙම අයවැය ලියවිල්ල කවර ආකාරයේ ලියවිල්ලක්ද, මේ අයවැය ලියවිල්ලට පුළුවන්ද අපේ රට ජනතාව මේ මොහොතේ මුහුණ දී තිබෙන කෙටි කාලීන ගැටලු සඳහා විසඳුම් ලබා දෙන්න පුළුවන්ද බැරිද කියන කරුණ අපි පැහැදිලි කරා. ඒ වගේම මෙම අයවැය ලේඛනය අපේ රට දිගු කාලීන ලෙස ආර්ථික සංවර්ධනයක් අත්පත් කර ගැනීම සඳහා ප්‍රමාණවත් නොවන, ළඟා කර නොහැකි, එවැනි සංවර්ධනයක් කරා යා නොහැකි අයවැය ලේඛනයක් යන්න පිළිබඳ අපි කරුණු ඉදිරිපත් කරා පහුගිය දින 5 තුලම. ඒ වගේම තමයි රටක ආර්ථික සංවර්ධනය පවතින්නේ අයවැය ලේඛනය කියන හුදු ලියවිල්ල පමණක් තුල නෙවෙයි, ඒහා බැඳුණු අනිත් සියල්ල, නාස්තිය, වංචාව, දූෂණය, අකාර්යක්ෂමතාවය මේ ඔක්කොගෙම ප්‍රතිඵලයක් හැටියට ආර්ථිකයක් සංවර්ධනය කරගන්නව වෙනුවට අයවැය ලේඛනයෙන් මේ පාත්‍යාරය කරන්න බෑ. ඒවා බොරු කතා. ඒවත් එක බැඳුණු එකට යන ක්‍රියාමාර්ගයක් අවශ්‍ය වෙන්න ඕනකම තිබෙනවා. ඒ නිසා මෙම අයවැය ලේඛනයේ අඩංගුව එහි තියෙන අවලංගුභාවය පිළිබඳ අපි දීර්ඝ කරුණු පැහැදිලි කරා. හැබැයි අද වන විට මෙම අයවැය ලේඛනයෙන් ඔබට යන දේශපාලන සාකච්ඡාවක් බවට පත් වෙලා තිබෙනවා. ඒ නිසා බොහෝ මහත්තුරු කතුවැකි ලියන්න පටන් අරන් තිබෙනවා ජනතා විමුක්ති පෙරමුණ ගත යුතු තීන්දුව පිළිබඳ. ඒ වගේම අපි දැක්ක එක්සත් ජාතික පක්ෂ മന്ത്രിවරු පහුගිය කාලය තුල ජනතා විමුක්ති පෙරමුණ කවරාකාර තීන්දුවක් ගත යුතුද, මෙන්න මේ වර්ගයේ තීන්දුවක් ගත්තේ නැත්නම් ਉਹ ජනතාවගෙන් ඈත් වේවි කියන, ඒ කියන්නේ ජනතා විමුක්ති පෙරමුණට උපන් මහා භක්තියෙන් යුතු උපදෙස් දෙන්න පටන් ගත්තා. ඒ වගේම ආණ්ඩුවේ සමහර മന്ത്രിවරු සහ ආණ්ඩුව නියෝජනය කරන විවිධ පුද්ගලයින් ජනතා විමුක්ති පෙරමුණ මෙහිදී ගත යුතු තීරණ පිළිබඳව විවිධ කරුණු ඉදිරිපත් කරමින් අපිට කරුණු පහදා දෙන්න උත්සාහ කළා. මම කැමති ජනතා විමුක්ති පෙරමුණට මේ රටත් ජනතාවත් පිළිබඳ තීරණ ගන්න මේ කාගෙන්වත් උපදෙස් අවශ්‍යකම නැහැ. කාගේවත් ආයාචනා, කාගේවත් ඉල්ලීම්, කාගේවත් තර්ජන, කාගේවත් බැගෑපත් වීම අදාළ නැහැ ජනතා විමුක්ති පෙරමුණට කවර හෝ තීරණයක් ගන්න. මේ පසුගිය කාලේ පාර්ලිමේන්තුව තුලත් පාර්ලිමේන්තුවෙන් පිටතත් අපි හැම විටම තීරණ ගැනීමේදී මේ රටත් මේ ජනතාවත් ඉදිරියට තබලා තමයි අපි තීරණ ගනු ලැබෙන්නේ. නිසා මේ අයවැය ලේඛන පිළිබඳවත් අපි තීරණ ගනු ලබන්නේ මේ රටත් මේ ජනතාවත් ඉදිරියෙන් තබලා. එය මේ ආණ්ඩුවේ මහත්තුරු කියන රටත් නෙවෙයි. මේ ආණ්ඩුවේ මහත්තුරු කියන ජනතාවත් නෙවෙයි. ඒක හොඳින් තේරුම් ගන්න. ඒගොල්ලන්ට කණ්ඩ හිතුනාම තලගොයා කබරගොයා තලගොයා වෙන විදියට තමයි ඒගොල්ලෝ රට තේරුම් ගන්න. කණ්ඩ හිතුනාම තලගොයා කබරගොයා වෙන විදියට තමයි ඒගොල්ලෝ ජනතාව තේරුම් ගන්න. හැබැයි ජනතා විමුක්ති පෙරමුණ එහෙම නෙවෙයි. පාර්ලිමේන්තුවෙන් පිටතත් පාර්ලිමේන්තුව තුලත් තීරණ අරගෙන තිබෙන්නේ මේ රටේ ජනතාව ඉදිරියට තබලා, මේ රට ඉදිරියට තබලා. මේ රටත් ජනතාවත් යම් හෝ පියවරක් ඉදිරියට ගෙන යාමේ ඒකායන පරමාර්ථයෙන් යුතුව තමයි අපි තීරණ අරන් තිබෙන්නේ. බලන්න. 1902 දී මහා මැතිවරණයේදී පොදුජන එක්සත් පෙරමුණ ජයග්‍රහණය කරා. ඒ මැතිවරණයේදී මේ රටේ ජනතාව පාර්ලිමේන්තුවේ නියෝජනීය മന്ത്രി ධුර 10ක් අපිට ලබා දුන්නා. 2001 මැයි මාසෙ විතර වෙනකොට රට තුල විශාල අර්බුදයක් පැන නැංගා. හකීම් ඇමතුතුමා ඇතුළු පිරිසක් 7 දෙනෙක් පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් වෙලා විපක්ෂයට අවිලා වාඩි වුණා. ආණ්ඩුව පවතීද නැද්ද කියන, ආණ්ඩුව පවත්වාගෙන යන්න පුළුවන්ද බැරිද කියන ප්‍රශ්නයක් පැන නැගිලා තිබුණා. එක පැත්තකින් කොටි ත්‍රස්තවාදීන් කටුනායකට ප්‍රහාර එල්ල කරලා රට තුල මහා අරාජිකත්වයක් ගොඩනගලා තිබුණා. ආර්ථික විශාල කඩාවැටීමකට ලක් කරලා තිබුණා. චන්ද්‍රිකා මෙතනිය තමන්ට පාර්ලිමේන්තුව කැඳව ගන්න බැරුව මාසයක් පාර්ලිමේන්තුව කල් දාලා තිබුණා. හොඳට මතක තියාගන්න. පාර්ලිමේන්තුව කැඳව ගන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. මාසයක් පාර්ලිමේන්තුව කල් දාලා තිබුණා. ඒ මාසය ඇතුළත කිසිදු වැදගම්මකට නැති ජනමත විචාරණයක් මේ රට ඇදලා දාලා තිබුණා කලගෙඩි ලාම්පු සෙල්ලම. ඒතර ඒ කල් දාපු මාසය ඇතුළත අපිට චන්ද්‍රිකාගේ මෙතනියගේ ආණ්ඩුවත් එක්ක ප්‍රශ්න තිබුණා. පෞද්ගලිකරණය පිළිබඳව අපේ රට ඉතාමත් වැදගත් රාජ්‍ය ආයතන පෞද්ගලිකරණය කරේ 94න් පස්සේ බලයට පත්වෙච්ච පොදුජන එක්සත් පෙරමුණ ආණ්ඩුව. ටෙලිකොම් ආයතනේ, ගෑස් ආයතනේ, එයාලංක සමාගම මේ ආදී රටේ දෙවන්තම සමාගම් රාජ්‍ය සමාගම් විකුණුවා දැම්මුවේ පොදුජන එක්සත් පෙරමුණ ආණ්ඩුව. ගෙන අනුගමනය කරපු ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳ අපිට ගැටලු තිබුණා. ඒ විතරක්ද?
ඒ විතරක් නෙවෙයි බෙදුම්වාදී. බෙදුම්වාදයට සුදු නෙළුම් හදලා තවලම් ගිහිල්ලා බෙදුම්වාදී මතය පෝෂණය කර 1994න් පස්සේ චන්ද්‍රිකා කුමාරතුංග ඇතුළු පොදු ජන එක්සත් පෙරමුණ ආණ්ඩුව. 94ට කලින් ගරු සභාපතිතුමනි ෆෙඩරල් කියන මතය බෙදුම්වාදය පිළිබඳ මතයක් සංධීය රාජ්‍යම් පිළිබඳ මතයක් තිබුණ නැති වෙලාවක ජේ.ආර්. ජයවර්ධන මැතිතුමත් සිටියේ ඒකීය රාජ්‍ය තුල ශ්‍රීමාව් බණ්ඩාරනායක මැතිණියත් සිටියේ ඒකීය රාජ්‍ය තුල හැබැයි 94 බලයට පත් වෙති පොදු ජන එක්සත් පෙරමුණ තමයි මේ රටට ෆෙඩරල් සංධීය කියන මතයන් වැපුරුවේ. ඒක තමයි කරේ. එතන 1997 පැකේජ් එක ගෙනාවා. එතනින් නතර නොවේ 2000 අගෝස්තු මාසේ 3 වෙනිදා පාර්ලිමේන්තුවට කලාප සභා ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරා. බෙදුම්වාදයෙන් එතෙන්ට ගිහිලා තිබුණා. බෙදුම්වාදයේ කලාප සභාව වෙන් කිරීම දක්වා ගිහිල්ලා අද ඊනියා දේශප්‍රේමී. අද රට ජාතිය ගැන කතා කරන මිනිස්සු. එදා කලාප සභාව ගැන ෆෙඩරල් ව්‍යවස්ථාව ගැන කොතනද හිටියේ? අපි දැනගන්න කැමති කොතනද හිටියේ කියලා. කලාප සභාව ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ගෙනාවා. රටේ මහඟු සම්පත් විකුණලා දැම්මා පොදු ජන එක්සත් පෙරමුණ ආණ්ඩුව ගත වෙච්ච අවුරුදු ඒ 1994 ඉඳන් 2000 වෙනකම්. එතරින් නතර වුණේ නැහැ. රටේ ප්‍රජාතන්ත්‍රවාදය කොහොමද කරේ? ගරු මන්ත්‍රීතුමා නිශ්ශබ්දවන්න මේ අවස්ථාවේදී ගරු නියෝජ්‍ය කතානායකතුමා මුළුසුන. ගරු ඒ විතරක් මන්ත්‍රී නෙවෙයි. ප්‍රජාතන්ත්‍රවාදයට කොතන තිබුණේ? ප්‍රජාතන්ත්‍රවාද වයඹ ඡන්දේ තිබිලා ඒ වයඹ පළාතේ තිබුණු සාමාන්‍ය ජනතාවට තමන්ට කැමති නියෝජිතයෙක් පත් කරගෙන තිබුණ අයිතිය දුන්නේ නැහැ. ඇමතිවරු ආසන බෙදාගෙන ප්‍රාදේශ සභා බෙදාගෙන වයඹ ඡන්දයට ගිහිල්ලා ඒ රටේ ඒ ප්‍රදේශ හිටපු ජනතාවට ගහලා, ගෙවල් ගිනි තියලා, තුවාල කරලා, වෙඩි තියලා පළාත් පාලන ඡන්ද ආයතන ඇතුලේ වෙඩි තියලා තමයි පළාත් සභා ඡන්දය 98 දිනුවේ ප්‍රජාතන්ත්‍රවාදයට තිත තිබ්බා. ප්‍රජාතන්ත්‍රවාදය කප්පාදු කිරීම සඳහා කටයුතු කරා. එතනින් නතර වුණේ නේ. එතනින් නතර වුණේ අපේ සහෝදරු දෙදෙනෙක් ඝාතනය කරා. කිරිලොපනදී එවකට එක්සත් ජාතික ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ලේකම්වරයාගේ කණ්ඩායමක් ගිහිල්ලා කිරිලොපනදී අපේ චම්පක සුදන්ත සහෝදරයා ඝාතනය කරලා දැම්ම පිස්තෝලෙන් ඔලුවට ගහලා. මාතලේදී හපුආරච්චි කියන OIC පාවිච්චි කරලා අපේ සිරිදේව සහෝදරයව වෙඩි තියලා ඝාතනය කරලා දැම්මා මාතලේ නගරයේ මැදදී පොදු ජන එක්සත් පෙරමුණ ආණ්ඩුව. එහෙම තමයි තාමත් නඩුව තිබෙනවා. තමුන්නාසලා ඒ වෙනකොට 2000 ආණ්ඩුව වෙනකොට ආර්ථික වශයෙන් නරකම ප්‍රතිගාමීවටට ගිහිල්ලා බෙදුම්වාදය පෝෂණය කරලා ප්‍රජාතන්ත්‍රවාදය නැති බංගස්ථාන කරලා තිබුණු වෙලාවක තමයි ජනතා විමුක්ති පෙරමුණ කල්පනා කරා රට සහ ජනතාව ඊට ඉදිරියෙන් නම් මේ අරාජිකත්වයෙන් පොදු ජන එක්සත් පෙරමුණ පළව හරින්න ඕන. මේ පොදු ජන එක්සත් පෙරමුණ තවදුරටත් ඉඳින්න ඕනේ නැහැ කියන තීන්දුව නෙවෙයි ජනතා විමුක්ති පෙරමුණ ගත්තේ. ඒ අරාජිකත්වයද අපි පාවිච්චි කරේ කොටි ත්‍රස්තවාදයට අරාජිකත්වය තවදුරටත් ඉස්සරහට ගෙන යන්න ඉඩ කඩ දෙන්නේ නැතුව. ඒ වගේම යම් රටේ ජනතාවට අයිතිවාසිකම් දිනා දීම සඳහා යුතු වගකීමෙන් යුතු වැඩපිළිවෙලකට අපි අවතීර්ණ වුණා පරිවාස ආණ්ඩුව. නිකම් අහම්බෙන් කොට නැගුණා නෙවෙයි. ඊටමත් රටේ ජනතාවට අප්‍රසන්න වෙලා තිබුණු ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි කරලා ආර්ථික විනාශ කරලා බෙදුම්වාදය පැත්තට තල්ලු කරලා තිබුණු රට යමක් හෝ යම් සුගති දිශාවකට තල්ලු කිරීම සඳහා තමයි ඒ දේශපාලන අර්බුදය පාවිච්චි කරේ. හොඳින් තේරුම් ගන්න. ඒ වෙලාවෙත් අපි පෙරට තිබ්බේ මොකද්ද? රට සහ ජනතාව පෙරට තිබිලා තමයි අපි පරිවාස ආණ්ඩුවට ඇතුළු කරේ. හැබැයි මොකක්ද උනේ? ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඒ පරිවාස ආණ්ඩුව රැකගන්න බැරුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ලේකම්වරයා ඇතුළු 11 දෙනෙක් මේ පැත්තට වාඩි වෙලා ඒකත් කැඩුවා. ඔන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ. මතක තියාගන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහා ලේකම් ඇතුළු 11 දෙනෙක් ඇවිල්ලා මේ පැත්තට වාඩි වෙලා ඒ ගියපු ප්‍රගතිශීලී වැඩපිළිවෙල කප්පාදු කරා. ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ආණ්ඩුව බලයට ආවා. එතුමා මොකද කරේ? එතුමා පූර්ව කොටි සංවිධානයේ අතර තිබුණු එකඟතාවය. ඒක පූර්ව එකඟතාවය. නැත්තම් ගරු නියෝජ්‍ය කතානායකතුමනි 2001 දෙසැම්බර් මාසේ 5 වෙනිදා බලය අරගෙන 2002 පෙබරවාරි මාසේ 22 වෙනිදා ගිවිසුමක් අත්සන් කරන්න හම්බ වෙන්නේ නැහැ. මේ කොටි සංවිධානය සහ ආණ්ඩුව අතර කිසිදු සාකච්ඡාවක් නිල ලෙස පැවැත්වෙන්නේ නැතුව එක මේසක එකිනෙකාට වාඩි වෙන්නේ නැතුව මතු පිටට පේන පරිදි මාස දෙකක් ඇතුළත ගිවිසුමක් අත්සන් කරන්න බෑ පූර්ව එකඟතාවයක් නැත්තම්. මොකද කොටි සංවිධානය සහ ආණ්ඩුව අතර තිබෙන වෙනස් විශාල දේශපාලන කල වශයෙන් පරස්පරතාවයන් තිබෙනවා. එවැනි පරස්පරතාවයන් එක තැනකට එන්න පුළුවන්. ඒ පැත්තේ මේ පැත්තෙන් අගමැතිවරයා ඒ පැත්තෙන් ප්‍රභාකරනුත් අත්සන් කරන්න පුළුවන් එකඟතාවයකට එන්න පුළුවන් ගිවිසුමක් අත්සන් කරන්නේ නැහැ මාස දෙකක් ඇතුළත. මාස දෙකක් ඇතුළත පෙබරවාරි මාසේ 22 වෙනිදා ඒ ගිවිසුම අත්සන් කරන්න වෙන මුකුත් නිසා නෙවෙයි. ඒ ගිවිසුම අත්සන් කරනු ලබන්නේ පූර්ව තිබුණු එකඟතාවයක ප්‍රතිඵල හැටියට. ඒ වෙලාවෙත් ජනතා විමුක්ති පෙරමුණ දැක්කා. මේ සටන් විරාම ගිවිසුම කියලා අත්සන් කරනද ගිවිසුම අපේ රටේ බෙදුම්වාද ඉස්සරහට ගෙන යනවා. ඒ විතරක් නෙවෙයි. ආර්ථික වශයෙන් ඒගොල්ලෝ ඉදිරිපත් කළා තිබුණා ආර්ථික වශයෙන් ඉදිරිපත් කළා තිබුණේ ලියවිල්ල තමයි බයිබලයේ බවට පත් කරගත්තු ලියවිල්ල තමයි
ශ්‍රී ලංකා. මොකද්ද තිබුණේ? අපේ රට ඉන්ෂුරන්ස් කම්පැනිට කලින් වික්කා. මිලින්ද මොරගොඩ විකිණීම පිළිබඳ අමාත්‍යංශයක් ඇතුළු ලංකාවේ පළවෙනි වතාවට මිලින්ද මොරගොඩ අමාත්‍යවරයා. ඔහු හිටියේ විකිණීම පිළිබඳ ඇමති ආර්ථික ප්‍රතිසංස්කරණ ඇමති. ලංකාවේ නිදහස ලැබුණට පසුව විකිණීම බාර ඇමතිවරයෙක් ඇදුවා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව. අද තමුන්නාන්සලගේ පැත්තේ ඉන්න එක වෙනම දෙයක්. අපි එතුමගෙන් ඇහුවා පාර්ලිමේන්තුවේ ලංකා බැංකුවයි මහජන බැංකුවයි විකුණනවද කියලා. එතකොට ඔය අමනුගම ඇමතුමාට පුටු දෙකකට යපැත්තේ වාඩි වෙලා හිටියේ. එතුමා කිව්වා 2003 අවුරුද්දේ ලංකා බැංකුවයි මහජන බැංකුවයි විකුණන්නේ නැහැ. මේ අවුරුද්ද විකිණීම සඳහා සූදානම් කරනවා කිව්වා. එතන තමයි එක්සත් ජාතික පක්ෂ හිටියේ. ඉඩම් විකිණීමේ පනත හැදුවා. නෝර්වේ කම්පැනිට අනුරාධපුරයේ තන්ත්‍රී බලය අක්කර 25000ක් දෙන්න යෝජනා කරලා තිබුණා. ජයවික්‍රම පෙරේරා ඇමතුමා විසින් ජල විකිණීමේ පනත සකස් කරා. මේ රටේ වටිනා සම්පත් විකිණීම සඳහා සැලැස්මකට ඇවිල්ලා තිබුණා. ඒ නිසා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව තවදුරටත් ඉස්සරහට නොයා යුතුයි කියන අදිස්ථානයක අපි හිටියා. රාජ්‍ය සේවය මුළුමනින්ම කප්පාදු කරා. ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැනීමේ ක්‍රමයක් යෝජනා කරා. මතකද යන කරු නියෝජ්‍ය කතානායකතුමා. මොකද යෝජනා කරා 2004ට ඉදිරිපත් කරපු අය වේලේකනේ කිව්වා. රජයේ වැඩ කරන සේවකයන්ට වැඩට එන්න එපා. පඩියක් දෙන්නම් අවුරුද්දක පඩිය එකතු කරලා අතටත් දෙන්නම් කිව්වා. වැඩට එන්න එපයි කිව්වා. වැටුපත් දෙනවා අවුරුද්දක වැටුප එකතු කරලා අතටත් දෙනවා වැඩට විතරක් නෑ විත් ඉන්න කියලා රාජ්‍ය සේවය කප්පාදු කරන්න සැලසුම් ඇදුවා. විශ්‍රාමික වැටුප කප්පාදු කරා. ඒ නිසා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ඒ අනුගමනය කරපු ආර්ථික ප්‍රතිපත්තිය ජාතික ප්‍රශ්න පිළිබඳ අනුගමනය කරලද ප්‍රතිපත්තිය ඒ විතරක් නෙවෙයි වන්දි සූත්‍ර හඳුන්වා දුන්න රාජ්‍ය සේවකයෝ පෞද්ගලික අංශ සේවකයෝ ඉවත් කරන්න. ඒ සැලස්ම පරාජයට පත් කරන්න ඕන කියලා ජනතා විමුක්ති පෙරමුණ එක්සත් ජාතික පක්ෂ බලයට ඇවිල්ලා මාස 3-4 යනකොට තීන්දුවක් ගත්තා. අවුරුද්දක් දෙකකට වඩා මේ ආණ්ඩුවට යන්න දෙන්න බෑ කියන තීන්දුව ජනතා විමුක්ති පෙරමුණ ගත්තා. එතකොට කවුරුත් නලා පිඹ පිටියක් අඩු වෙලා අන්ති. මං අහනවා එතකොට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒ ආණ්ඩුවට විරුද්ධව කරපු එක ප්‍රකාශයක් පෙන්නන්න මේ පාර්ලිමේන්තුවේ. ඒනියා සටන් විරාම කිව්සුමට එරෙහිව කරපු එක ප්‍රකාශයක් පෙන්නන්න පාර්ලිමේන්තුවේ. ආර්ථිකය කප්පාදු කරනකොට අද දේශප්‍රේමීත්වය ගැන දේශප්‍රේමීත්වය හැදෙන්න බෑ ජනාධිපතිකම එනකොට. ඒක ඕන වෙලාවක දේශප්‍රේමීත්වය තියෙනවා. ඕන වෙලාවක ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව තමයි ප්‍රතිපත්තියක් තියෙනවා. හැබැයි කොහොමද අනුගමනය කරන්නේ? එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට තව සපෝට් දෙන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට තමන්ගේ පැත්තේ ඉන්න පිරිස යැවීමේ කුමන්ත්‍රණ කරුවන් බවට තමයි බොහෝ අය පත් වෙලා හිටියේ. හැබැයි මේ වෙලාවේ ජනතා විමුක්ති පෙරමුණ කල්පනා කරා මේක නතර කරන්න ඕන. නතර කිරීම සඳහා පාරට බැස්සා. උද්ඝෝෂණය කරා. ගාල්ලේ ඉඳන් කොළඹට පාගමන් ආවා. නුවර ඉඳන් කොළඹට පාගමන් ආවා. මේ රටේ සියලු දේශප්‍රේමී ජනතාව අවදි කරා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පරාජයට පත් කරන්න ඕන කියලා. හැබැයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඒ ක්‍රියාමාර්ගවලින් විතරක් එක්සත් ජාතික පක්ෂ යන ගමන වළක්වන්න බැරි වුණා. එක්සත් ජාතික පක්ෂ යන ගමන වැළැක්වීම අනිවාර්ය ලෙස එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පරාජයට පත් කිරීමත් එක්ක ගැට ගැහිලා තිබුණා. ඒ ගමන යාම වළක්වන්න නම් අනිවාර්ය ලෙස එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පරාජයට පත් කරන්න ඕන. කොහොමද පරාජයට පත් කරන්නේ? අන්න පරාජයට පත් කරන්න තමයි මේ වෙලාව වෙනකොට කැබිනට් මණ්ඩලයට ගිහිලා මුලසුනේ වාඩි වෙලා කතාවක් කරන්න බැරුව විධායක ජනාධිපතිවරේ ව්‍යවස්ථාවෙන් ලැබිලා තියෙන මහා අනගි බලයක් තිබුණු චන්ද්‍රිකා මෙතනියට කැබිනට් මණ්ඩලයේ මුලසුනේ ඉඳගෙන වචනයක් කතා කරන්න බැරි තැනට එතුමිය හිර වෙලා තිබුණා. ඒ විතරක් නෙවෙයි අපි අවුරුද්දක් විතර සාකච්ඡා කරා. සාකච්ඡා කරන කාලේ සාකච්ඡා වලට එරෙහිව මනෝ මලික් සාකච්ඡා පටන් ගත්තා. නැවත ජාතික ආණ්ඩුව පිළිබඳ සාකච්ඡා ආවා. හැබැයි චන්ද්‍රිකා මෙතනිය එක තැනකදී හිර කරගන්න පුළුවන් ලැබුණා අපිට. පුළුවන්කම ලැබුණා. ඒ තමයි පෙබරවාරි මාසේ 9 වෙනිදා 2004 අවුරුද්දේ වයඹ ඡන්දෙට නාම යෝජනා දෙන දිනේ ප්‍රකාශයටපත් වුණා. අපි එතුමියට කිව්වා පෙබරවාරි මාසේ 9 වෙනිදාට කලින් පාර්ලිමේන්තුව විසිරුවා හරින්න සූදානම් නැත්නම් වයඹ ඡන්දෙට අපි තනියම තරඟ කරනවා. එතෙන් සිට මේක අහවරයි කියලා අපි කිව්වා. එතුමියට සිද්ධ වුණා පෙබරවාරි මාසේ 7 වෙනිදා මධ්‍යම රාත්‍රී 12ට පාර්ලිමේන්තුව විසිරුවා හරින්න. එතුමිය කියනවා එතුමිය මන් දැක්ක කියලා තුමේ ජනතා විමුක්ති පෙරමුණ කරන ලද බලපෑම නිසා තමයි ඉවත් කරේ කියලා. ඔව්. අපි බලපෑම් කරා. ඒ වෙලාවේ මේවට ඈත ඇවිල්ලා ඇමතිකම් ගන්න, තාන්න මාන්න ගන්න, එමෙත ආණ්ඩුව වටන්න නැතුව තමන්ගේ විපක්ෂ නායකකම් රැක ගන්න. එහෙම යටිකුට්ටු වැඩවල මේ ජනතා විමුක්ති පෙරමුණ හිටියේ. රටත් ජනතාවත් ඉදිරියට තබලා. ඒක තමයි අපේ ප්‍රමුඛම තැන. රට සහ ජනතාව ඉදිරියට තබලා ඒ වෙලාවෙත් අපි තීන්දුව ගත්තා චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය හරහා එතුමිට විධායක බලතල තිබුණේ හරහා ඒ අවශ්‍ය දේශපාලන උපාය උපක්‍රම තෝරලා පාර්ලිමේන්තුව විසිරුව හරින්න පුළුවන්කම ලැබුණා. පාර්ලිමේන්තුව විසිරුව ඇරලා අපිට පුළුවන්කම ලැබුණා එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව හදන්න. එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව හදනකොට අපි අතර තිබුණා පූර්ව එකඟතාවය. දන්නව මතකෙත්. පූර්ව එකඟතාවයක්. පූර්ව එකඟතාවයේ මත අපිට අමාත්‍ය ධූර 4ක් ලැබිය යුතු තිබුණා. මේ කවුරුත් හොඳින් තේරුම් ගන්න. කවුරුත්
එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් හදලා 2004 වෙනකොට යලි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පෙරටු කරගත් ආණ්ඩුවක් හදන්න පුළුවන් කියලා කිසිදු විශ්වාසයක් හිටියේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ග විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රාදේශ සභා සභාපතිවරු විශාල ප්‍රමාණයක් හිරගෙදර දාලා තිබුණේ. බොහෝ අය පාරට බහින්නේ නැතුව තිබුණේ. තමන්ගේ පරණ දේවල් පරණ ෆයිල් අතේ තියාගෙන මේ පැත්තේ හිටපු ඔක්කොම නටනට තමයි රනිල් වික්‍රමසිංහ මහත්මයා හිටියේ. ඒ වෙලාවේ තමයි ජනතා විමුක්ති පෙරමුණ තීන්දුව අරගෙන 2004 ඒ විතරක් නෙවෙයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගේන්න හදුව පාර්ලිමේන්තුවට 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය. විපක්ෂෙන් ආණ්ඩුව පැත්තට ඒම සඳහා අවශ්‍ය වෙන සංශෝධන ගේන්න හැදුවා. ඒ සංශෝධන ගේන්න හැදුවේ විපක්ෂයේ ඉන්න ජනතා විමුක්ති පෙරමුණේ කට්ටිය ගන්න නෙමෙයි. ඒ සංශෝධන ගේන්න හැදුවේ විපක්ෂයේ ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගන්නකොට විවස්ථාව ඇතුලේ තමන්ගේ മന്ത്രി ධූරය ආරක්ෂා කිරීම සඳහා වූ විවස්ථා සංශෝධන. ඒ 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා හැදුවේ ඒ සඳහා. තාමත් තියෙනවා ඒකේ න්‍යාය පුස්තකය ඇතුළේ මම හිතන විදිහට. කල්පනා කරලා බලන්න. ඒ වෙලාවේ තමයි 2004 මේ ආණ්ඩුව මෙයා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පරාජයට පත් කළ සන්ධාන ආණ්ඩුව හැදුවේ. සන්ධාන ආණ්ඩුව ඇතුළේ පූර්ව එකඟතාවයක් තිබුණා අමාත්‍ය ධූර පිළිබඳව. අපි එල්ලුවේ නැහැ ගරු නියෝජක කතානායකතුමනි ආයෝජන මණ්ඩල ඒවා ටිකක් රටත් ඒවා නිකන් රට සවාරි වැඩිපුර තියෙන අමාත්‍යංශ වරාය සල්ලි ගුදන් ගණන් ගිලින්න පුළුවන් අමාත්‍යංශ ගුවන් සේවා වැඩිපුර සල්ලි තියෙන අමාත්‍යංශ නාගරික සංවර්ධන වැඩිපුර ප්‍රොජෙක්ට්ස් තියෙන අමාත්‍යංශ කරු නියෝජක කතානායකතුමනි. මහා මාර්ග එමිල්ලුවේ නැහැ. අපි ඉල්ලුවේ මේ රටේ නිෂ්පාදනය කොතනද තිබෙන්නේ? කුෂිකර්මාන්තයේ පසු සම්පත් කුඩා කර්මාන්ත සහ දීවර. ඒක තමයි අපේ රටේ ජාතික නිෂ්පාදනයේ උල්පත. දීවර කර්මාන්ත ශාලා ඇතුලේ අපේ රටේ නිෂ්පාදනය එනවා. පසු සම්පත් ක්ෂේත්‍රය ඇතුලේ අපේ රටේ නිෂ්පාදනය එනවා. කුෂි කර්මාන්ත ඇතුලේ අපේ රටේ නිෂ්පාදනය එනවා. සුළු මධ්‍ය පරිමාණ කර්මාන්ත ශාලා ඇතුලේ අපේ නිෂ්පාදනය එනවා. ඒකට ගැලපෙන අධ්‍යාත්මික මිනිහා සංස්කෘතික මිනිහා ගොඩ නගන්න ඕන. ඒ සඳහා සංස්කෘතික අමාත්‍යාංශය. අපි ඉල්ලුවේ මේ රට ගැන හිටපු අමාත්‍යාංශය. හැබැයි කනගාටුවට කරුණ 2004 අප්‍රේල් මාසේ 10 වෙනිදා නිදහස් සන්ධානයේ ඇමතිවරු දිවුරුම් දෙනකොට ජනතා විමුක්ති පෙරමුණ දිවුරුම් දුන්නේ 2004 අප්‍රේල් මාසේ 30 වෙනිදා. ආරම්භයේම තිබුණු එකඟතාවය කැඩුවා. මොකක් සඳහාද? චන්ද්‍රිකා මෙතන ආරම්භයේදීම කැඩුවා එකඟතාවය. ඊට පස්සේ කැබිනට් මණ්ඩලය ඇතුළේ කැබිනට් මණ්ඩලය ඇතුළේ ඒ විතරක් නෙවෙයි කරු නියෝජක කතාන කල්පනා කරලා බලන්න. ඒ 2004 මැතිවරණදී මේ රටේ ජනතාවගේ හෘද සාක්ෂිය තිබුණේ කොතනද? හෘද සාක්ෂිය තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල නෙමෙයි. මාතර හම්බන්තොට පොළොන්නරුව රත්නපුරේ හැරෙනකොට ඒ දිස්ත්‍රික්ක හතර හැරෙනකොට අනෙක් හැම දිස්ත්‍රික්කෙම පළවෙනි ස්ථානයේ ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකය දෙවෙනි ස්ථානයේ ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකය තුන් දෙනෙක් හිටියා නම් තුන්වෙනි ස්ථානයේ ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයා මේ රටේ මිනිස්සුන්ගේ හෘද සාක්ෂිය තියෙන ජනතා විමුක්ති පෙරමුණත් එක්ක ඔබගේ ඡන්දදායකයා. හැබැයි හෘද සාක්ෂි තියෙන JVP එකත් එක්ක හොඳින් තේරුම් ගන්න. අවංකකම තියෙන මෙතන නිසා, නියතමානිකම තියෙන මෙතන නිසා, ධෛර්යය තියෙන මෙතන නිසා, ශක්තිය තියෙන මෙතන නිසා, වැඩ කරන්න පුළුවන්කම තියෙන්නේ මෙතන නිසා. මෙතන තමයි මිනිස්සුන්ගේ හෘද සාක්ෂිය තිබුණේ. ඒක තමයි ගම්පහේදී අනුර බණ්ඩාරනායක මැතිතුමා අහලවත් නැති විජිත හේරත් සහෝදරවරුන්ට පරාද වෙන්නේ ගම්පහේදී. සමහර අය ගරු නියෝජක කතානායකතුමනි පාර්ලිමේන්තුවට එනකන් කිසිදු ජනතා නියෝජන ආයතනයක් නියෝජිත කරපු නැති අය අපි. නමුත් මිනිස්සුන්ගේ හෘද සාක්ෂිය තන තිබුණා. හැබැයි මිනිස්සුන්ගේ හෘද සාක්ෂියට අදාළ වටිනාකම චන්ද්‍රිකා කුමාරතුංගේ ආණ්ඩුව දුන්නද? මිනිස්සු නියෝජනය කරන්නේ ජනතා විමුක්ති පෙරමුණේ මතවාදීන. මිනිස්සු පෙළගැහිලා ඉන්න ජනතා විමුක්ති පෙරමුණ හෘද සාක්ෂියත් එක්ක නම් කැබිනට් මණ්ඩලය ඇතුලේ අයිතිය දුන්නේ නැහැ. ඒක අපි පිළිගන්න ඕන. ඒ විතරක් නෙවෙයි ගරු නියෝජක කතානායකතුමනි മന്ത്രി දුර 41ක් හම්බුණා. ඒ 41නුත් දෙකක් දුන්නා. දැන් එකක් ගන්න කීයක් එනවද? කල්පනා කරලා බලන්න. ගරු නියෝජක කතානායකතුමනි මේ රට ජනතාව අපි ඉදිරියෙන් තියලා තිබෙනවා. කිසිදු දේශපාලන පක්ෂයක් ලංකා ඉතිහාසෙම Tamanට ලැබෙන മന്ത്രി ධූර පරිත්‍යාග කරලා නැහැ මේ රටේ. අපි එහෙමත් කරලා තිබෙනවා. ඊට පසුව කැබිනට් මණ්ඩලය ඇතුලේ විශාල ගැටුම් තිබුණා. අපි රට වෙනුවෙන් ගැටුම් කරේ. විදුලි බල මණ්ඩලය ගැන ඔබතුමා කතා කරනවා. හැබැයි විදුලි බල මණ්ඩලය කැපීම සඳහා කැබිනට් පත්‍රිකාව ගෙනුවට ඒක වෙනුවට ඔබතුමා කැබිනට් මණ්ඩලය කතා කරා. අපි දන්නවා. ඔබතුමා මුදල් ඇමතිවරයා එතකොට මුදල් ඇමතිවරයාදී ඔබතුමා තමයි වැඩිපුර කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවට කතා බහට ලක් වුණේ. හැබැයි ඔබතුමාලා තමයි විදුලි බල මණ්ඩලයේ පෞද්ගලිකරණය කරනකොට ඒකට අතයිස්සුවක් කැබිනට් මණ්ඩලයේ. හැබැයි ජනතා විමුක්ති පෙරමුණ 4 දෙනා එකට වරගල කරා. ඒත් රටේ මිනිස්සු වෙනුවෙන්. කනිත් තෙල් නීතික සංස්ථාව විකිණීම සඳහා රයිට් ප්‍රතිසංස්කරණය කනිජ තෙල් නීතික සංස්ථාවේ කොටස් 3න් එකක් විකිණීම සඳහා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව දාලා තිබ්බ බහණ්ඩාගාරයට.
පෙට්‍රල් සෙඩ් 107 සහ කොටස් තුනෙන් එකක්. ඒ කොටස් තුනෙන් එක විකිණීම සඳහා ගෙනාව කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, එදත් කැබිනට් මණ්ඩලයේ ඉඳලා මේ රටේ ජනතාව වෙනුවෙන් කනිතෙල් නීතිගත සංස්ථාව ආරක්ෂා කරලා දෙන්න පුළුවන්කම ලැබුණා ජනතා විමුක්ති පෙරමුණට. එතනින් නතර වුණේ නෑ. අධ්‍යාපනයේ පෞද්ගලිකරණය කිරීම සඳහා වූ ක්‍රියාමාර්ග. තාරාදී ඒ ලේකම්තුමියගේ නියෝග මත එතුමිය විසින් සකස් කරන ලද කැබිනට් පත්‍රිකාව චන්ද්‍රිකා මැතිණිය විසින් ඉදිරිපත් කරේ. කැබිනට් මණ්ඩලයේ කවුරුත් චන්ද්‍රිකා මැතිණිය ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට එරෙහිව කතා කරන්නේ නෑ. ඔක්කොම ඉන්නේ අද මහින්ද ජනාධිපතිතුමා ගාව හිටියා වගේ ඉස්සර. චන්ද්‍රිකා මැතිණිය ගාව හිටියේ. මේක තමයි අත්ත පූස් පැටවුවා. හැබැයි චන්ද්‍රිකා මැතිණිය ගෙනාපු මේ රටේ පාසල් දුවා දරුවන්ගේ නිදාස් අධ්‍යාපනය කප්පාදු කරලා පාසල් කළමනාකරණ පනත හදලා පාසල් කළමනාකරණය කිරීම සඳහා දෙමව්පියන්ගෙන් සල්ලි එකතු කිරීම සඳහා වූ යෝජනාව ගෙනකොට එදත් කැබිනට් මණ්ඩලයේ ඒක සම්මත කරගන්න දුන්නේ මාස 3ක් 4ක් යනකම් හැමදාම චන්ද්‍රිකා මැතිණියට කැබිනට් මණ්ඩලය තුලේ අපිත් එක්ක රණ්ඩු වෙන්න සිද්ධ වුණා. ඒත් මේ රටේ නිදාස් අධ්‍යාපන රැකලා දෙන්න ඕන නිසා මේ රටේ ජනතාව වෙනුවෙන් අපි එහෙම තීන්දුව අරන් තිබෙනවා. ඒ විතරක් නෙවෙයි සමහර කැබිනට් පත්‍රිකා ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි ජනාධිපතිතුමියගේ ලේකම් කාර්යාලයෙන් හොයලා බලනවා රට යන්නේ කවද්ද කියලා එතුමිය. එතුමිය රට යන දවස් බලලා අපිට පේපර් දාන්න සිද්ධ වුණා. ලාල්කාන්ත කුඩා කර්මාන්ත අමාත්‍යවරයා හැටියට කටයුතු කරන කාලේ එතුමා දැම්ම කර්මාන්ත ගම්මාන 1000ක් පිටුමේ කැබිනට් පත්‍රිකාව. ඒ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයෙන් සම්මත කරලා දෙන්න මාස 3ක් ගියා කැබිනට් මණ්ඩලයෙන් සම්මත කරලා දුන්නේ නැහැ. කල්පනා කරලා බලන්න. ඒ නිසා කැබිනට් මණ්ඩලය ඇතුලේ ඒ වගේම වැව් දසදහස ව්‍යාපෘති හදනකොට ඒකට එරෙහිව කැබිනට් මණ්ඩලය කටයුතු කරපු විදිය ඒ විතරක් නෙවෙයි මෛත්‍රීපාල සිරිසේන ඇමතුමා ගෙනාවා ජල විකිණීමේ පනත. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ජල සම්පත් කළමනාකරණය පිළිබඳ ප්‍රතිපත්ති හැදීමේ අයිතිය තිබුණේ වාරිමාර්ග අමාත්‍යාංශයට. අගෝස්තු මාසයේ 12 වෙනිදා 2005 අවුරුද්දේ 2004 අවුරුද්දේ අගෝස්තු මාස 12 වෙනිදා හදිසිය ගැසට් එකක් ගහලා ප්‍රතිපත්ති හැදීමේ අයිතිය දුන්නා මෛත්‍රීපාල සිරිසේන ඇමතුමාට. එතුමා ගෙනාවා කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට. ඒ වෙලාව අපි විරුද්ධ වුණා. හැබැයි විරුද්ධ වෙලා විරුද්ධත්වයේ නෙමෙයි කැබිනට් සටහන් පොතේ ආවේ පක්ෂ උණයි කියලා. කැබිනට් මණ්ඩලය ගත්තු තීන්දුවත් කැබිනට් සටහන් පොතේ සටහන් කරේ වැරදියට. ඒකමයි කටයුතු කරේ ඔයගොල්ලෝ. හොඳින් තේරුම් ගන්න ඔයගොල්ලෝ කොතනද හිටියේ කියලා ඒ වෙලාවේ. ඒ වෙලාවේ තාන්න මාන තනතුරු සඳහා ඒ ඔක්කොම ඉවසාව දාරගෙන හිටියා රටේ ජල සම්පත විකුණන කොට. එතනින් අතර උනේ නෑ. සුනාමි සහන මණ්ඩලය ආවා. සුනාමි ආවා. සුනාමි ඛේදවාචකේ අපේ රටේ ඉතිහාස සිද්ධ වෙච්ච දැවැන්තම ස්වභාවික ඛේදවාචකේ 45,000ක් මියදුනා. විශාල දේපල නැතුව ගියා. අපි මොකද යෝජනා කරේ? අපි යෝජනා කරේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි මේ වෙලාවේ බෙදලා ඉන්න බෑ. රට විශාල විපතටපත් වෙලා තිබෙනවා. අවුරුදු 2කට සියලු පක්ෂ ભેදයකින් තොරව සුනාමි ප්‍රදේශ සංවර්ධනය කිරීම සඳහා ඒ ප්‍රදේශ යලි නගා සිටුවීම සඳහා අපි ඔක්කොම එකතු වෙමු කියන යෝජනාව තමයි අපි එදා ඉදිරිපත් කරේ. කැබිනට් මණ්ඩලයටත් ඉදිරිපත් කරා, රටටත් අපි ඉදිරිපත් කරලා කිව්වා අපි කරන්න ඕනකම තිබෙන්නේ මේ සුනාමි ඛේදවාචකේ පාවිච්චි කරලා ඒකෙන් දේශපාලන වාසි ගන්න එක නෙවෙයි. අපි තුන්ගොල්ල අපි හිතපු දේශපාලන ව්‍යාපාර අනිකුත් බහුජන සංවිධාන ව්‍යාපාරයක තුළ අවුරුදු 2ක සංවර්ධන කඩිම වැඩපිළිවෙලක් හදමු කියන යෝජනාව අපි කරා. අපි කුහක උනේ නේ. මතක තියාගන්න. හැබැයි චන්ද්‍රිකා මෙතනිය ගරු නියෝජ්‍ය කතානායකතුමනි, කැබිනට් මණ්ඩලය සම්මත කරා සුනාමි සහන මණ්ඩලය සඳහා අමාත්‍ය නියෝජ්‍යකාරක කමිටුවක්. අමනුගම ඇමතුමන්ට මතකයි. සුනාමි වැඩපිළිවෙල පිළිබඳ නියෝජ්‍ය ඇමතිවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කරා. හැබැයි පහුවදා තිබුණේ කැබිනට් පිළිබඳ තීන්දුව දීර්ණ දැනුම් දීමේ පුවත්පත් සාකච්ඡාව තිබුණා බ්‍රහස්පතින්දා. ඒ පුවත්පත් සාකච්ඡාවට අපේ පක්ෂ නියෝජනය කරලා මම ගියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජනය කරලා ආවේ මංගල සමරවීර මැතිතුමා ඒ කාලේ. එතෙන්ට නියෝගය ආවා ඊයේ ගත්ත කැබිනට් ඇමතිවරුන් සහිත කැබිනට් අනුකමිටුව පිහිටවීම පිළිබඳ තීන්දුව රටට දැනුවත් කරන්න එපයි කියලා ලියුමක් ආවා චන්ද්‍රිකා මෙතනින් අරලියගම ජනාධිපති මන්ත්‍රී. කල්පනා කරලා බලන්න. කැබිනට් මණ්ඩලය ගන්න තීන්දුව ප්‍රකාශපත් කරන්න එපයි කියලා කිව්වා. කවුද කුහක උනේ මේ රටේ? ඊට පස්සේ දැන් ආසන සංවිධායකවරු කිසිදු මන්ත්‍රීවරයෙකුට කිසිදු නිලධාරියෙකුට කිසිදු බලයක් කරන්න මෙහෙවන්න බැරි ආසන සංවිධායකවරු දැම්මා තමන්ගේ සුනාමි සහන මණ්ඩල කටයුතු සුනාමි සංවර්ධන කටයුතු අධීක්ෂණය කරන්න. කවුද කුහක මේ රටේ? ඒ විතරක් නෙවෙයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, සුනාමි සහන මණ්ඩලය කියන එක ආවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා යෝජනා කරේ මොකද්ද? උතුරු නැගෙන යුද්ධයෙන් විපතටපත් වූ උතුරු නැගෙන සංවර්ධනය කිරීම සඳහා වූ අන්තර්පාලනය. යුද්ධෙන් විපතටපත් වූ ප්‍රදේශ සංවර්ධනය කිරීම සඳහා අන්තර්පාලනය.
චන්ද්‍රිකා මෙතනියාව යුද්ධෙන් නෙවෙයි සුනාමියෙන් අවතැන් උපදේශ සංවර්ධනය කිරීම සඳහා සුනාමි සහන මණ්ඩලය ගෙනාවනේ. මේ කවුරුත් මෙතනින් බොහෝ මූණු මට පේනවා. එක එක දිස්ත්‍රික්ක වලට ගිහිල්ලා සම්මන්ත්‍ර තිබ්බා. ඒකනායක මැතිතුමා සම්මන්ත්‍ර තිබ්බා. අපේ රෝහිත අබේගුණවර්ධන මැතිතුමා සම්මන්ත්‍ර තිබ්බා. පවිත්‍රා දේවී වන්‍යාරච්චි මැතිතුමේ සම්මන්ත්‍ර තිබ්බා. ඔබතුමා සම්මන්ත්‍ර තිබ්බා සුනාමි සහන මණ්ඩලය පිළිබඳව. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පක්ෂ ලේකම් කිව්වා අපිට සුනාමි සහන මණ්ඩලය වටිනවා කිව්වා ආණ්ඩුවටත් වඩා වැඩි. කිව්වනේ. කවුද කුවක? කොටි සංවිධානයට වෙනම පාලනයක් හදලා වෙනම ඒකකයක් හදලා ඒකක ඇතුලේ මූල්‍ය බලය දීලා උතුරු නැගර ඒකාබද්ධ කරලා එහි හදන මණ්ඩලයේ සභාපතිවරු දෙන්න යෝජනා කරේ කවුද? ඒ යෝජනාව සාධාරණ කිරීම සඳහා දිස්ත්‍රික් වටේ ගියේ කවුද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පතාක යෝධියෝ. ඒ යෝජනාව වෙනුවෙන් ආණ්ඩුව වට ගන්න ලෑස්ති කියලා කිව්වේ කවුද? ගරු නියෝජක කතානායකතුමනි සුනාමි සහන මණ්ඩලය කියන යෝජනාව වෙනුවෙන් තමන්ගේ ආණ්ඩුව උනත් නැති කරගන්න ලෑස්ති කියලා කිව්වේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්තුමා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. කවුද දේශප්‍රේමීන් කවුද දේශද්‍රෝහීන්? හොඳින් තේරුම් ගන්න මේ ප්‍රශ්නේ. නිකන් ඡන්දයක් එනකොට අයවැයක් එනකොට දේශප්‍රේමීත්ව කතා කරන්න එපා. ඒක තියෙන්න ඕන සුනාමි සහන මණ්ඩලය වෙලාවේදී. ඒක තියෙන්න ඕන රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ උසුමත් සංකල්ප වෙලාවේදී. ඒක තියෙන්න ඕන චන්ද්‍රිකා මෙතනිය 2000 අගෝස්තුවේ ව්‍යවස්ථාව ඉදිරිපත් කරපු වෙලාවේදී. ඒක තියෙන්න ඕන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1990 පැකේජ් එක ඉදිරිපත් කරපු වෙලාවේ. ජනාධිපතිකම් ලැබෙනකොට වෙන ඇමතිකම් ලැබෙනකොට තනතුරු තාන්නමාන ලැබෙනකොට නිකන් දේශප්‍රේමීත්වය තවර ගන්න එපා. දේශප්‍රේමීත්වය කියන්නේ නිකන් පැණි වගේ තවර ගන්න පුළුවන් ආලේපයක් නෙවෙයි. ඊට වඩා හෘදයෙන් නැගෙන්න ඕන. ඊට වඩා පරම්පරාවත් එකට ගැට ගැහිලා තිබෙන්න ඕන. ඊට වඩා ජීවිතයේ ලේන් එකට ගැට ගැහිලා තියෙන්න ඕන එක දේශප්‍රේමීත්වය කියන්නේ. නිකන් අයවැය පාස් කරගන්න දේශප්‍රේමීත්වය දොඩවන්න යන්න එපා. ඒක කරන්න එපා ඒවා. නිකන් පැණි තවරගත්තු සොත්තු වගේ දේශප්‍රේමීත්වය ගැන කතා කරන්න යන්න එපා. දැන් මොකද්ද කියන්නේ? බොහෝ අය කියන දේශප්‍රේමීන් නම් මේ අයවට ඡන්දෙ දෙන්න. කවුද මේ කියන්නේ? කොටි සංවිධානයට වෙනම සුනාමි සහන මණ්ඩල හදලා ඒක සභාපතිවරුය දෙන්න යෝජනා කරපු කට්ටිය. 1998 2000 අගෝස්තු මාසේ කලාප සභා ව්‍යවස්ථාව ගෙනල්ලා කොටි සංවිධානයට වෙනම කලාප සභාව දෙන්න යෝජනා කරපු කට්ටිය. ඒක ප්‍රභාකරන්ට ඡන්දකින් තොරව අවුරුදු 5ක පාලනය දෙන්න එකඟ වෙච්ච කට්ටිය තමයි අද දේශප්‍රේමීත්ව ගැන කතා කරන්නේ. ඒ අද තවර ගණ හැරි කතා කිරීම පිළිබඳ අපි සතුටු වෙනවා. ඒකත් කියන්න එපේ. එහෙම හරි කතා කිරීම පිළිබඳ අපි සතුටු වෙනවා. ඒ නිසා ඒ විතරක් නෙවෙයි. ඒ වෙලාවේ කරු නියෝජක කතානායකතුමනි මේ රට යන්න තිබ්බේ කොහටද? වෙනම උතුරු නැගෙනහිර අද නැගෙනහිර මුදා ගැනීම ගැන කතා කරන්නවත් බෑ. නැගෙනහිර මුරු පරිපාලන බාර දෙන්න ලෑස්ති කරලා තිබුණ කොටි සංවිධානයේට. මූල්‍ය බලය, පරිපාලන බලය, මෙහෙවීමේ බලය, සංවර්ධන වැඩ අධීක්ෂණය කිරීමේ බලය මුළු බලයම කොටි සංවිධානයට පවරා දෙන්න තමයි සුනාමි සහන මණ්ඩලය ගෙනාවේ. අද නැගෙනහිර මුදා ගැනීම පිළිබඳව කතා කරන එක පිළිබඳව සතුටු වෙනවා. නැවතත් සතුටු වෙනවා. හැබැයි හිටියේ කොතනද කියලා මතක තියාගන්න. වෙනම පාලනයක් දෙන්න තමයි වෙනම කොටි සංවිධානයට සභාපතිවරු දීලා ඒවා හැදීම තැන තමයි තමුන්වහන්සේලා හිටියේ. ඒක තමයි ඇත්ත. ඒ නිසා දේශප්‍රේමීත්වය ගැන අපිට තමුන්වහන්සේලා උගන්වන්න එපා. නැවතත් කියන්නේ. ඒ විතරක් නෙවෙයි. ඊට පස්සේ ගරු නියෝජක කතානායකතුමනි අපිට සිද්ධ වුණා ආණ්ඩුවෙන් එළියට එන්න. අපි ආණ්ඩුවෙන් එළියට ආවා. අමාත්‍ය ධුර අත්හැරලා ආවා. එතකොටත් කිව්වා JVP එකේ කට්ටිය නතර වී කියලා. මේක ජනතා විමුක්ති පෙරමුණ බව මතක තියාගන්න. ගියපු කට්ටිය ඔක්කොම නැවත වාඩි වුණා. අදත් කියනවා කට්ටියක් පක්ෂ වේ කට්ටියක් විපක්ෂ වේ. මේ ජවිප ගැන දන්නේ නැති මහතුරු. හොඳින් තේරුම් ගන්න මේක ලෙයින් යකඩින් බැඳිච්ච සහෝදරත්වයක් මේක. ඉතිහාසය මොකද්ද කිව්වේ ගරු නියෝජක කතානායකතුමනි? ගමනායක සහෝදරය රෝණ සහෝදරය අතර ගැටුමක් කිව්වා. දෙන්න දෙපැත්තට බෙදලා ඉන්න කිව්වා. හැබැයි මිය ගියෙත් එක අරමුණකින් එක සහෝදරත්වයකින් එකට වෙලිලා තමයි මිය ගියෙත්. ඒක තමයි ඉතිහාසය. මේ කවුරුත් කඩන්න පුළුවන් අය නෙවෙයි. අද හිටගත්තොත් එකට 37 වාඩි වුණොත් එකට 37 ඒක තමයි මේක. ඒ නිසා වාසිපත් දොඩවන්න එපා. මේක කඩන්න පුළුවන් කියන්නේ. සල්ලි වලට මොන මම පසුව කියන්නම් මේ අද තත්ත්වය. ඊළඟ කරු නියෝජක කතානායකතුමනි ආවා ජනාධිපතිවරණේ. ජනාධිපතිවරණදී අපේ රට ප්‍රධාන කඳුරු දෙකකට බෙදුණා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා පෙනී හිටියේ මොකටද? එතුමා මේ රට අවුරුදු දෙකක් පාලනය කරා. ඒ පාලනය කරපු කාලය තුල කරපු වැඩ ටිකක් තිබ්බා. ඒ වැඩ ටික ඉවර කරගන්න බැරි වුණා. මොනවද වැඩ ටික? කොටියට අන්තර්පාලනය දෙන්න බැරි වුණා. අපේ රටේ සම්පත්තික බහුජාතික කම්පැනි වලට දීලා ඉවර කරන්න බැරි වුණා. ඒ ඉවර කරන්න බැරි වෙච්ච වැඩ ටික කරන්න මට බලය දෙන්න කියලා කිව්වා. ඔන්න රනිල් වික්‍රමසිංහ මැතිතුමා නියෝජනය කරපු පාර්ශ්වය. අපි කල්පනා කරා ජනාධිපතිවරණේ ප්‍රධාන කඳුරු දෙකක් අතර තමයි බලය ඇති වෙන්නේ. ජනාධිපති තරණයේදී ජයග්‍රහණය කිරීම සඳහා උච්ච ස්ථානයක අපි නේ. එඳා මේ කඳවුරු දෙක අතර ඊට වඩා වෙනස් කඳවුරක් ගොඩනගන්න ඕන කියලා තමයි ජනතා විමුක්ති පෙරමුණ කොන්දේසි 13ක් මා ගාව තිබෙනවා. මා කැමති
මේ සභාගත කරන්න ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපතිවරණ සඳහා කොන්දේසි 13ක් පිළිබඳ අපි එකඟතාවයකට ආවා. ගරු නියෝජ්‍ය කතානායකතුමාගෙන් මම කැමති මේ කොන්දේසි 13 හැන්සට් ගත කරන්න කියලා. මේක එකක් මම අවසන් කොන්දේසි කියන්නේ. ඊට සඳහන් ප්‍රතිපත්තිමේ කරුණු සඳහා වන එකඟතාවයට අනුව 2005 ජනාධිපතිවරණ ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහත්තයාට සහාය පළ කිරීමටත් මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය සඳහා සිය පක්ෂයේ උපරිම ශක්තියෙන් කටයුතු කිරීමටත් ජනතා විමුක්ති පෙරමුණ එකඟ වේ. මේ 13න් එකඟ වෙච්ච එකම කරුණ ජනාධිපතිවරණ එතුමා ජයග්‍රහණය කරන්න අපි බැඳෙනවා කියලා. ඉතුරු 12ටම බැඳුනේ එතුමා. හැබැයි අපි බැඳිච්ච කරුණ ජනාධිපතිවරණයේදී අපි ඕනෑවටත් වඩා හොඳින් ඉටු කරලා තමයි අද අපි මේ කතා කරන්නේ. ඒ කිව්සුමේ අපේ කොටස අපි ඉටු කරලා ඉවරයි. අපේ කිව්සුම අපි ඉටු කරලා ඉවරයි ඒකේ. මොකද්ද වෙලා තිබුණේ ජනාධිපතිවරණයේදී? කවුද හිටියේ ගොඩාක් ඇමතිවරු ගරු නියෝජ්‍ය කතානායකතුමා රට හිටියේ. මම දන්නවා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හරි මොකක් හරි සංවිධානයක රැස්වීමක් තිබ්බා ඇමරිකාවේ. ඔය ඇමරිකාවේ රැස්වීමට පවිත්‍රා දේවී වන්‍යාරච්චි ඇමතුමිය මහින්ද අමරවීර මැතිතුමා මේ ආදි පිරිසක් ඔබතුමා ගියද මොන්ද සරතම්ගම එම කට්ටිය ගිහිල්ලා හිටියේ මේ ජනාධිපතිවරණේ ඡන්ද ප්‍රකාශ කරන වෙලාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බල කඳවුර කේන්ද්‍ර දෙකක තිබුණා. එක තැනක් මහින්ද රාජපක්ෂ මහතා කේන්ද්‍ර කරගත්තු අරලියගහ මන්දිරයේ කේන්දරේ. අනිත් කේන්දරයේ තිබුණේ චන්ද්‍රිකා මෙත්‍රිය කේන්ද්‍ර කරගත් ජනාධිපති මන්දිරයේ බල කේන්ද්‍රය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බල කේන්ද්‍ර දෙකක් තිබුණා. කීප දෙනෙක් මෙතෙන්ට රිංගුවා. තව කීප දෙනෙක් අතෙන්ට රිංගුවා. ගොඩක් අය පාරේ හිටියා දෙපැත්තටම ගියේ නෑ. ඒක තමයි කොල්ලු පිටිය වටරවුමේ තමයි ගොඩක් කට්ටිය හිටියා අපි දන්නවා ඒ කාලේ. අරලියගහ මන්දිරයට එන්නෙත් නෑ ජනාධිපතිතුමිය ගාවට යන්නෙත් නෑ. කොතන ගොඩ යයිද දන්නේ. ජනාධිපති ඡන්දේ ගොඩ ගියොත් මහින්ද මහත්තයා උඩ. එහෙනම් එතන බේර ගන්න ඕන. පැරදුනොත් චන්ද්‍රිකා මෙතනිය උඩ. එතනත් බේර ගන්න ඕන. කට්ටිය හිටියේ කොල්ලු පිටියේ වටරවුමේ නොවැම්බර් මාසේ 17 වෙනිදා වෙනකන් මොන මන්දිරයටද ගොඩ වෙන්නේ කියලා. ඔතනනේ හිටියේ. ඒ විතරක් නෙමෙයි කොස්වත් හන්දියේ රැස්වීම තිබුණා. කොස්වත් හන්දියේ රැස්වීමට අවසන් රැස්වීම සීලා එක්සත් ජාතික පක්ෂී අවසන් රැස්වීමට අද තමුන්නාන්සේලාගේ කැබිනට් මණ්ඩලයේ ඉන්න 4 දෙනෙක් සහ නියෝජ්‍ය ඇමතිවරු 3 දෙනෙක් නගින්න හිටියා කොස්ගත් හන්දිය රැස්වීමට. මේක ඉතිහාසයි. අපි ජනාධිපතිවරණ ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි බැඳිච්ච කාර්ය අපි ඉටු කරා. ඒ ඉටු කරනවා විතරක් නෙවෙයි එක වෙලාවක ජනාධිපතිවරණ අපිට සැකයක් ආවා දැන් ජනාධිපති ඡන්දේ පරාද වෙනවා කියන්නේ. එතන ජනාධිපති මන්දිරයේ සලස්ම මුළුමනින්ම අවුල්ලා තිබුණේ. අපි පක්ෂ තීන්දුවක් ගත්තා. සෝමන් සමරසිංහ සහෝදරය ඇතුළු පක්ෂ නියෝජිත කණ්ඩායමයි මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු එතුමාගේ නියෝජිත කණ්ඩායම අපි හම්බුණා ජනාධිපතිවරණ සති දෙකකට පස්සේ. හම්බෙලා කිව්වා මේ විදියට යන්න එපා පාර්ලිමේන්තුව. මේ විදියට මේ ඡන්දේ පවත්වා යන්න එපා. මේට වඩා මේ ඡන්දේ ක්‍රමවත් කරන්න ඕන. මේට වඩා ඡන්ද වේගවත් කරන්න ඕන. මේට වඩා ඡන්ද ක්‍රමේ විධිමත් භාවයක් තියෙන්න ඕන කියලා එතන අපි එක කරගත්තා. හැමදාම උදේ 7ට එතුමලා විසින් පත් කරන ලද කණ්ඩායමයි අපි විසින් පත් කරන ලද කණ්ඩායමයි හැම උදේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි උදේ 7ට හම්බුණා. ඡන්දේ කොහොමද කරන්නේ, කොහොමද සැලසුම්, කොහොමද එක්සත් ජාතික පක්ෂ, කොහොමද ප්‍රචාරක රැස්වීම, කොහොමද පෝස්ටර් කොහොමද කියලා 7ට රැස් වෙලා තමයි 10 11 වෙනකොට ආයේ රට වටේ යන්නේ. අපි එහෙම වැඩ කරා. ඒ විතරක් නෙවෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ගෝහය අත්තරලා හිටියා. ජනතා විමුක්ති පෙරමුණ පොදුවේ වැඩ කටයුතු කරා වගේම පක්ෂ විදියට වෙනමත් වැඩ කටයුතු කරා අපි. උදේට මතක තියාගන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ගොඩක් අය අත්තරලා තිබුණා ඡන්ද ව්‍යාපාරේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඩාලිපාරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානේ වහලා තිබ්බ මුළු ඡන්ද කාලෙම. එක පත්‍රිකාවක් ගැව්වේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. ලේකම්වරයාගේ අස්සනෙන් එක ලියුමක් ගැව්වේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්දෙට වැඩ කරන්න කියලා එක පෝස්ටරයක් ගැලවෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. මේක තමයි ඉතිහාසය. අපි මේ කියන්නේ ඒවට අපිට දෙන්න කියලා නෙමෙයි කියන්නේ ඉතිහාසය මතක තියාගන්න. ඊට පස්සේ ජනාධිපති ඡන්දේ නොවැම්බර් මාසේ 17 වෙනිදා ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා ජයග්‍රහණය කළා. ජයග්‍රහණ කරාට පස්සේ 18 වෙනිදා ප්‍රතිඵල ආවා. 19 වෙනිදා මමත් අපේ විමල් වීරන් සහෝදරයත් සෝමන් සමරසිංහ සහෝදරයත් පිල්ලින් සහෝදරයත් අපි කට්ටිය ගිහිල්ලා ඒ නියෝජිත මහතුරු හම්බුණා. හම්බුණාට පස්සේ එතුමා කිව්වා අපිට ආණ්ඩුවට එන්න කියලා. මම මේ කරුණ තේරුම් ගන්න ඕනද? හැබැයි අපි එතුමාට කිව්වා නෑ. අපි පක්ෂ තීන්දුවක් අරන් තිබෙනවා. මේක ඔයගොල්ලෝ දන්නවා මාක්ස්වාදී පක්ෂය. මේකට තීරණ ගන්න ක්‍රමවේදයක් තිබෙනවා. ඒ අනුව අපේ මධ්‍යම කාරක සභාවේ තීන්දුවක් කරන් තිබෙනවා. මධ්‍යම කාරක සභාවේ රැගෙන තිබෙන තීන්දුව තමයි ජනාධිපතිවරණයට සහාය දෙන්න. දැන් අලුත් තත්ත්වයක් ඔබතුමා අපිට ආණ්ඩුවට එන්න කියනවා. අද 19 ඔබතුමා අපිට ආණ්ඩුවට එන්න කියනවා. අපිට නැවත මධ්‍යම කාරක සභාව රැස් කරලා තීන්දුවක් ගන්න ඕන කියලා කියනවා. 19 අපි 20 පණිවිඩ දෙන්නම් 21 මධ්‍යම කාරක සභාව රැස් කරන්නම් කිව්වා. මේක තමයි 19 වෙනිදා එතුමාට අපි කියලා දීලා ආපු පණිවිඩේ. 19 වෙනිදා එකතු වෙලා අපි කිව්වේ 21 වෙනිදා මධ්‍යම කාරක සභාව රැස් වෙනවා.
මධ්‍යම කාරක සභාවේ අපි කියන්නම් පක්ෂ වෙනවද ආණ්ඩුවට එනවද නැද්ද කියලා තීන්දුව කියන්න කිව්වා. හැබැයි තීන්දුව කියන්න අපි රැස් වෙනකොට අමාත්‍ය මණ්ඩලයේ දිවුරුම් දෙනවා. අපි රූපවාහිනියෙන් දැක්කා. අපි මධ්‍යම කාරක සභාව රැස්වීමේ සාකච්ඡාවට යන වෙලාවට දලස්සල හප්පර මැතිතුමාගෙන් කෝල් එකක් ආවා. ඇවිල්ලා කිව්වා මෙහෙම ඇමතිවරු දිවුරුම් දෙන්න යනවා ඔබතුමාලා උත්සවයට එන්නේ නැද්ද කියලා. අපි කිව්වා අපි දන්නේ නැහැ කියලා. අපි ආණ්ඩුවට එනවද නැද්ද කියලා තීන්දුවක් ගන්න යන්න කියලා කිව්වා. නෑ ඇමති මණ්ඩලයේ දිවුරුම් දෙනවා කිව්වා. ඉතිහාසය හරියට තේරුම් ගන්න. බොරුවට කියනවා JVP එකට එන්න කිව්වම ආවෙනේ. බොරු කියන්න එපා කියන්නේ ජනාධිපතිවරයා ඇතුළු ගෝලබාලයින්ට. ජනතා විමුක්ති පෙරමුණ තීන්දුවක් ගන්නකන් තමයි ඉන්න කියලා කිව්වේ. හැබැයි ඉන්න නොදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඔක්කොටම ඇමතිකම් දුන්නා. නිකන් කියනවා JVP කාපු නැති නිසා ඇමතිකම් දුන්නේ නැහැ. ඇමතිකම් වැඩි වුණා. එදත් ඇමතිකම් දුන්න ඔක්කොටම හිටපු අයට. 80 ගානකට වඩා වැඩි ප්‍රමාණයක්. ඊට පස්සේ අපිට කිව්වා එන්න කියලා. ඊට පස්සේ අපි මධ්‍යම කාරක සභාව රැස් වෙලා හිටියේ. ඒ වෙලාවේ තමයි අපි දලස්සල අපර මැතිතුමාගේ කෝල් එක ආවේ. දුරකථන ඇමතුමා. ඊට පස්සේ ඒකට හිටපු සහෝදරයාගේ ෂර්ට් දෙකක් ඉල්ලගෙන තමයි මමයි අමරසිංහ සහෝදරයා ගිහිල්ලා වාඩි උනේ දිවුරුම් දෙන ස්ථානයේ මෙතන නැතිවීම රටට යන චිත්‍රය හොඳ නැහැ කියලා. තමුන්නාසලගෙන ඉතලා නෙමෙයි. මේ රටේ ජනතාව එකට එකතු වෙන්න කියලා ඡන්දයක් දුන්නා. ඊට පස්සේ දැන් ඇමති මණ්ඩලය එකට දිවුරුම් දෙන තැන අපි නොමැති වීම රටේ ජනතාවට ප්‍රශ්නයක් වෙන නිසා තමයි අපි එතෙන්ට අවිලා වාඩි උනේ. එතකොට තමයි අපි දන්නේ ඇමතිකම් කඩලා කටු කකුල් අත් ඔලු ඇස් ගලවලා බෙදලා ඔක්කොටම වෙස්සන්තර රජුරු දන් දෙනවා වගේ. මේක තමයි ඉතිහාසය. ඊට පස්සේ මොකක්ද උනේ? ඊට පස්සේ අපි කිව්වා දැන් ඔය ආණ්ඩුවට අපිට එන්න බෑ. මොකද ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ ඕන කෙනෙක් බලය අරගෙන ඒ ඕන කෙනාට එන්න කියනකොට යන පක්ෂයක් නෙවෙයි. ජනතා විමුක්ති පෙරමුණ අපි කිව්වා නෑ ඔය ආණ්ඩුවට දැන් අපිට එන්න බෑ කියලා. ඊට පස්සේ එතුමා කිව්වා දිගටම පත්තර වලින් කියනවා මාධ්‍ය වලින් කියනවා රටේ ජනතාව විශ්වාස කරන මේ පත්තර වලින් මාධ්‍ය වලින් කියන්නේ JVP එකට ඇත්තටම එන්න කියලා. මේ മന്ത്രിවරුත් හම්බුනාම කියන ජනාධිපතිතුමා ඔබතුමාලට ආදරෙයි. ජනාධිපතිතුමා ඔබතුමාලට එන්න කියනවා. ඇයි ඕගොල්ලෝ එන්නේ නැත්තේ බොරුනේ? කියන්න එපයි කියන්නේ ඊට පස්සේ කතා. ඒ බොරු කතා කියන්න එපයි කියන්නේ. දේශපාලන ව්‍යාපාරයක් හැටියට මොකක් හරි අර්බුදයක් වුණාම කරට අත දාගෙන රටට පෙන්වන්න දෙන්න කියන. ඒකට JVP කහුවෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. තව ඉතින් මම කියන්නේ කරට අත දාගෙන රටට අරුබුදයක් නැහැ එකට ඉන්නවා කියලා කියන ප්‍රදර්ශන භාණ්ඩ වෙන්න ජනතා විමුක්ති පෙරමුණ කැමති නැහැ කවුරු කැමති වුණා ඊට පස්සේ අපි කිව්වා රයිට් ආණ්ඩුවට එන්න නම් අපි ලෑස්ති ඒ විතරක් නෙමෙයි ඒ කාලය ඇතුළත අපි කිව්වා රට යන්න මෙහාට අපි විටින් හම්බුණා මෙන්න මේ තීන්දුව ගන්න යුදමේ ක්‍රියාමාර්ග වලට යන්න පුළුවන්ද එතුමා අපිට කිව්වා ගහන්න දෙයක් නැහැ බඩුනේ මම කොහොමද ගහන්නේ එතුමා සමහර අවස්ථාවල සාකච්ඡාවකදී සිද්ධ නොවිය යුතු කරුණු එතුමා විසින් කිව්වා. සාකච්ඡා එක වෙලාවක සෝමන් සමරසිංහ සහෝදරයාට සිද්ධ වුණා නැගිටලා කියන්න ජනාධිපතිතුමා ඔහොම නම් කතා කරන්න අපි සාකච්ඡා මේසෙ වැඩක් නැහැ කියලා. මේක ඉතිහාසය තේරුම් ගන්න. ජනාධිපතිතුමා ওই විදිහට නම් කතා කරන්නේ අපිට තවදුරටත් මේ සාකච්ඡා මේසින් එක තේරුමක් නැහැ කියලා අපි කිව්වා. සමහර අවස්ථාවල කිසිදු සාකච්ඡාවක්. ඊට හොඳින් ඒ තියෙන ගැටලු ටික निराකරණය කරගෙන ගත යුතු මාර්ග මොනවද ක්‍රියාමාර්ග මොනවද ඒවා කරන්නේ කොහොමද කියලා කිසිදු සාකච්ඡාවක් කෙලවර කරගන්න බැරි වුණා ඊට හොඳින් හැම සාකච්ඡාවකම සිද්ධ වුණේ හිත්‍රිත වීම අමනාප වීම කලකිරීම හරහා තමයි හැම සාකච්ඡාවක්ම කෙලවර වුණේ ඒ ASCII තමයි කිව්වේ නැවත ආණ්ඩුවට එන්න කියලා ඊට පස්සේ අපි කිව්වා දැන් අපි ආණ්ඩුවට එන්න ලෑස්ති හැබැයි ආණ්ඩුවට එන්න මේ විදියට බෑ මේ යන විදියට බෑ ඒ නිසා අපි යෝජනා කරා අපි ආණ්ඩුවට එන්න ලෑස්ති මෙන්න යෝජනා 20ක් තිබෙනවා යෝජනා 20ක් තිබෙනවා ඒ යෝජනා 20 මත පදනම්ව මේ රට මෙහෙවන්න කැමති නම් ඒ යෝජනා 20 මත මේ රට මෙහෙවන්න කැමති නම් අපි ඔබතුමාගේ ආණ්ඩුවට එකතු වෙන්න කැමතියි කියලා කිව්වා. අපි ඉල්ලුවේ නැහැ ගරු නියෝජ්‍ය කතානායකතුමනි තනතුරු ඉල්ලුවේ නැහැ. අපි ඉල්ලුවේ නැහැ තානාපතිකම්. අපි ආණ්ඩුව කරා ආණ්ඩුව ඇතුලේ අවුරුදු මාස 14ක් ඉඳි අපි තානාපතිකම් ඉල්ලුවේ නැහැ. අපි වරප්‍රසාද ඉල්ලුවේ නැහැ. අපි වරදාන ඉල්ලුවේ නැහැ. මේ රට මේ යන ගමන වැරදි. මේ ආර්ථික උපාය මාර්ගය වැරදි. මේ ජාතික ප්‍රශ්න පිළිබඳ අනුගමනය කරමින් එතකොට අනුගමනය කරමින් තිබුණ ප්‍රතිපත්තිය වැරදි. ඒ ප්‍රතිපත්තිය වෙනකොට වෙනස් ප්‍රතිපත්ති වලට එන්න ලෑස්ති නම් මේක නිකන් මේ ඇමතිකම් වලට ගන්න පුළුවන් පක්ෂයක් නෙවෙයි. ඊට වඩා ප්‍රතිපත්ති වෙනස් කරන්න ලෑස්ති නම් අපි ආණ්ඩුවට එන්න ලෑස්ති කෝ මේ කරුණු කීපය. එකක් අපි කිව්වා අමාත්‍ය මණ්ඩල අඩු කරන්න 20ට නෙවෙයි. ජනතා විමුක්ති පෙරමුණේ අපි ලෑස්ති 20ට අඩු කරන්න. හැබැයි පක්ෂය ඇතුලේ කතා කරනකොට කිව්වා 20ට නම් මේ කට්ටිය එකතු වෙන්නේ නැහැ. ටිකක් වැඩි කරලා දෙමු කියලා මේක එකඟ වෙයි කියලා බලන්න. වැඩි කරලා දුන්නා 32ක් කියලා. 32ක් කියලා වැඩි කරලා දුන්නා. 32කට එකඟ වෙන්න. මොකද්ද අපිට ඔය උත්තරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ලැජ්ජ වෙන්න ඕන උත්තරයක් එව්වේ. තේරුම් ගන්න ඕන කවුද ආණ්ඩුව හැදුවේ? 2004 සමහර අය රට හිටියේ නැහැ හොඳින් තේරුම් ගන්න 2004.
රට දේශප්‍රේමීත්ව ගැන කතා කරන බොහෝ අය පාරට බෑලා කය ගන්නකොට රනිල් වික්‍රමසිංහ මහත්තයා රට බෙදන්න යනකොට රනිල් වික්‍රමසිංහ මහත්තයා රට විකුණන්න යනකොට රට හිටපු නැති මහතුරුත් ඉන්නවා. ඒක හොඳ. හැබැයි ඒ වෙලාවේ ජනතා විමුක්ති පෙරමුණේ අපි කිව්ව මේක 32කට අඩු කරන්න කියලා. හැබැයි අපිට එව්ව උත්තරයක් ජනාධිපතිතුමාට ව්‍යවස්ථාවෙන් පැවරී තිබෙන අමාත්‍ය ධූර පත්කිරීම පිළිබඳ බලයට අත තියන්න එපා. ඒක එතුමාගේ සුද්ධ වූ අයිතියක්. එන්න ඒව ගැන කතා නොකර JVP එකට කියනවා. මේ ජනතා විමුක්ති පෙරමුණට කියන්නේ ඒව ගැන කතා නොකර එන්න. ඊළඟ තිබුණා විගණකාධි දෙපාර්තමේන්තුව හිර වෙලා තිබුණා විගණකාධිපතිවරයා විසින් ඉදිරිපත් මුදල් අමාත්‍යාංශ හිර වෙලා තිබුණා විගණකාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද පනතක් මේ රටේ විගණන අංශය ශක්තිමත් කිරීම සඳහා ඒවා හිර වෙලා තිබෙනවා. වංචා දූෂණ අවම කිරීම සඳහා සලස්වා දාන්න. ඒ නීති අනුපන සම්මත කරන්න අපි ඉදිරිපත් කරපු යෝජනා. නෝර්වේ මැදිහත් වීම අපේ රට අනිසි මැදිහත් වීමක් එක නතර කරන්න තීන්දුව ගන්න. උතුරු නැගෙනහිර වෙන් කරන්න. ඒක උසාවියට පස්සේ කරගත්තා. උතුරු නැගෙනහිර වෙන් කරන්න. මෙවැනි මේ රටත් ජනතාවත් ගැන කල්පනා කරලා ඉදිරිපත් කරපු යෝජනා 20ක් තිබුණා. වංචා දූෂණ දූෂකයන්ට දඬුවම් කරන්න. මේකට එකඟ නැද්ද තමුන්වන්සලා? අමාත්‍ය මණ්ඩලය අඩු කරන්න. වංචා දූෂිතයන්ට දඬුවම් කරන්න. මහා පරිමාණ ව්‍යාපෘති තිබෙනවා. ඒ මහා පරිමාණ ව්‍යාපෘති ඇත්තටම රටට ඕන ඒවා නෙවෙයි සමහර ඒවා කොමිස් වලට කරන ව්‍යාපෘති. අපේ රටේ ප්‍රමුඛතා ලැයිස්තුවක් හදන්න අවශ්‍යතාවයන්ගේ තිබෙන මුදල් ටික එක බාස්කට් එකකට දාන්න ප්‍රශ්න ටික තව බාස්කට් එකකට දාන්න ප්‍රමුඛතාවයන් අනුව වැඩ කරන්න හැම මහා පරිමාණ ව්‍යාපෘතියක් පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ සහ ඕගොල්ලෝ අතර එකඟතාවයක් එන්න එහෙම වැඩ කරන්න ලෑස්ති නම් අපි ආණ්ඩුවට එන්නම් කිව්වා. සාකච්ඡා වෙමින් යනවා ආණ්ඩුවට. ආණ්ඩුවට එහෙම පිළිබඳ සාකච්ඡා කරමින් යනවා. සාකච්ඡාවලට අපේ පැත්තෙන් සහභාගී වුණා මමයි වීරවංශ සහෝදරයයි අමරසිංහ සහෝදරයයි ටිල්වින් සිල්වා සහෝදරයයි සහභාගී වුණා. ඒ පැත්තෙන් සහභාගී වුණා අපිට මතක විදියට බැසිල් රාජපක්ෂ මැතිතුමයි සමහර අවස්ථාවල ජනාධිපතිතුමා ආවා. ඊට පස්සේ මංගල සමරවීර මැතිතුමයි ඊට පස්සේ මෛත්‍රීපාල සිරිසේන ඇමතුමයි ඒ වගේම ඩලස් අලාප්පරම ඇමතුමයි සහභාගී වුණා. ඉන්දිය හිට සුසිල් බේමජයන්ත ඇමතුමා සහභාගී වුණා. ඕක තමයි තිබුණු කමිටු දෙක. මේ කමිටු දෙක අතර සාකච්ඡා තිබුණා. ප්‍රශ්න පිළිබඳ සාකච්ඡා කර ගියා. හැබැයි සාකච්ඡා කර යද්දින් තමයි කරු ජයසූරියට ලියුම යවන්නේ එන්න ආණ්ඩුවට කියලා. සාධාරණද? තමුන්වන්සලා හිතනවා ඒ වැඩේ සාධාරණයි කියලා. සාමාන්‍ය ගමේ මිනිහෙක් කරන දේ වැඩි. එක්කෙනෙක් එක සාකච්ඡා කර ඉන්න ගමන් ඉඩමක් විකුණන්න එක්කෙනෙක් සාකච්ඡා කර ඉන්න ගමන් හොරෙන් තව කෙනෙකුට විකුණනවද? ඒ තරම් ලැජ්ජ නැති තැනට පහත් තැනට වැටෙනවද? දැන් අපි සාකච්ඡා කරමින් හිටියා. අපි කිව්වා එකට හොඳ ආණ්ඩුවක් හදමු. ඒ ආණ්ඩුවේ කොටස්කරුන් බවට අපි පත් වෙන්න. ඒ ආණ්ඩුව තුළ අපි වැඩ කරන්න. හැබැයි ඒ සාකච්ඡා කරමින් ඉන්න ගමන් තමයි කරු ජයසූරිය මැතිතුමාට ලියුම ඇරියේ රනිල් වික්‍රමසිංහ මහත්තයා රටෙත් නැති වෙලාවී. කල්පනා කරලා බලන්න. ඊට පස්සේ අපි අවසානයේදීත් අපි ලිපිය යවනවා මේක පිළිබඳ අපි අවසානයේදීත් අපි කියන්නේ මෙච්චරයි මතක තියාගන්න. හොඳින් තේරුම් ගන්න. මේ අවසාන දෙතුමාලේ පිළිතුරට අපි යවන පිළිතුර එබැවින් ජනාධිපතිතුමා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙම නව දේශපාලන වර්ධනයේ තේරුම්ගෙන අපගේ යෝජනාවලට එකඟ වන්නේ නම් පමණක් අපට නව තත්ත්වයන් යටතේ ආණ්ඩුවේ කොටස් කරුවෙකු වීමට හැකි බවත් එසේ නොවන්නේ නම් මතක තියාගන්න. දැනට කටයුතු කරන පරිදි විපක්ෂයේ සිට ආණ්ඩුවට සහාය දීමේ ප්‍රතිපත්තියේ සිටීමට අපට සිදුවන බවත් එම සහාය දීම ජනාධිපතිවරණදී මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ අප අතර ඇති කරගත් එකඟතා ගිවිසුමට අනුව ආණ්ඩුව කටයුතු කරන තාක් පමණක් බවද අවධාරණය කරමි. අපි කිව්වේ මොකද්ද? අපි ආණ්ඩුවට එකතු වෙන්න ලෑස්ති. හැබැයි ඔබතුමාලා ආණ්ඩුවට එකතු වීම සඳහා සුබවාදී ප්‍රතිචාරයක් නැහැ. හැබැයි අපි විපක්ෂයේ ඉන්නම්. විපක්ෂයේ සිට අපි සහාය දෙන්නම්. ඒකයි කිව්වේ. විපක්ෂයේ සිට සහාය දෙන්නම්. හැබැයි ජනාධිපතිවරණදී ආපු එකඟතාවයන්ට අනුකූලව වැඩ කරන තාක්කල් මොකද්ද තිබ්බු තදීම පිරිසක් ගන්න? මොකද්ද තිබුණු තදීම? එක්සත් ජාතික පක්ෂයෙන් 18 දෙනෙක් අරගෙන තව අමාත්‍ය ධූර වැඩි කරා. ලේසි ප්‍රතිපත්ති දේශපාලනය කරන්න ඕගොල්ලන්ට අමාරුයි. ඕගොල්ලෝ ප්‍රතිපත්තියක් අනුව වැඩ කරන්න අමාරුයි. ඕගොල්ලන්ට ලේසි සල්ලි වලට අරන් පූස් පැටව වගේ කට්ටිය තියාගන්න ලේසි. ඇමතිකම් වලට අරගෙන තියාගන්න ලේසි. නැත්තම් මොකද්ද මේ සංයුතිය? අපි ආවන මේ සංයුතිය මොකද්ද? ආරක්ෂක හමුදාවෙන් තමිල් සෙල්ලම් ඝාතනය කරනවා. හෙලා දකින ඇමතිවරු ඉන්නවා. මොකද්ද එකඟතාවය? එහෙම වෙන්න පුළුවන් ආණ්ඩුවක. කල්පනා කරලා බලන්න. ෆෙඩරල් මතවාදය වෙනුවෙන් ජාත්‍යන්තර වශයෙන් රට බෙදා වෙන් කරන්න ඕන ෆෙඩරල් මතය වපුරපු. ජේල් පීරිස් සමතුමාටත් මිලින්ද මොරගොඩ මැතිතුමාටත් රාජිත් සේනාරත්න මැතිතුමාටත් ඒකීය රාජ්‍ය දේශනා කරන කට්ටියටත් එකට ඉන්න තියෙන බැඳීම මොකද්ද? මොකද්ද එකට තියෙන බැඳීම? මොකද්ද මේ බඳින ඌය මොන ප්‍රතිපත්තියද අපිට කියලා දෙන්න? මොන ප්‍රතිපත්තියෙන්ද බෙදලා තිබෙන්නේ?
ඒ වගේම හෙළ උරුමය තොණ්ඩමන් මැතිතුමත් එකට ඉන්න ආණ්ඩුවේ තිබෙන ප්‍රතිපත්තිය මොකද්ද? බලය. ඒ අතර තිබෙන එකම එකඟතාවයේ බලය පමණයි. ඒ නිසා මේ අටවා ගන්නා ලද පෙරමුණේ මූලික පරමාර්ථය තමන්ගේ බලය පවත්වාගෙන යාම සඳහා තමයි මේක හැදුවේ. හදනකොට මොකද්ද කිව්වේ? ස්ථාවරය හදාගන්න. ඒ වෙලාවෙත් අපිට මතකයි ඒ පළවෙනි සාකච්ඡාවේදී කිව්වා කට්ටිය අරගෙන එකතු වෙච්ච පළවෙනි දවසේ කිව්වා විමල් වීරවංශ සහෝදරයා නැගිටලා කිව්වා අලි නෙවෙයි ඔය බලි කියලා. නැද්ද? අද මොකද සිද්ධ වෙලා තිබෙන්නේ? මොකද්ද මේ සිද්ධ වුණේ මොකද්ද? ප්‍රතිපත්තියකට අනුව ආර්ථික ශාස්ත්‍රයේ ජාතික ප්‍රශ්න ශාස්ත්‍රයේ ප්‍රතිපත්තියකට අනුව වැඩ කරන්න එකඟ වෙනවා වෙනුවට එකඟුනේ මොකද්ද? තාන්න මාන්න දීලා වරදාන දීලා අමාත්‍ය දුර කඩලා දීලා හොරකම් කරන්න ඉඩ දීලා වාහන දීලා ගෙවල් දීලා සල්ලි දීලා කට්ටියක් ගත්ත පැත්තකට අරන් තියාගත්තා. හරිද දැන් ආණ්ඩුව? දැන් ස්ථාවරද? දැන් මොකද සිද්ධ වෙලා තිබෙන්නේ? හැම මොහොතකම දෙගිඩියාවකින් හැම මොහොතක්ම දෙගිඩියාවකට පත් කරලා තිබෙනවා. හැම මොහොතක්ම දෙගිඩියාවකට පත් කරලා තිබෙනවා. ඒ නිසා මොකද සිද්ධ වෙලා තිබෙන්නේ? ඔපරේෂන් බජට් පටන් ගන්න සිද්ධ වෙලා තිබෙනවා. එහෙන් උස්සන්න සිද්ධ වෙලා තිබෙනවා. මෙහෙන් සල්ලි දීලා ගන්න වෙලා තිබෙනවා. සමහර අය පාර්ලිමේන්තුවේ සරම ගැලවෙනවා. ඊට පස්සේ තව වතාවක් සරම ගලවනවා. මොකද්ද මේ වැඩේ? සිද්ධ වෙලා නැද්ද? ඉතින් මෙතෙන්ට සිද්ධ වෙලා තියෙන මේ ප්‍රශ්නේ හරිද මේක? මේ පාර්ලිමේන්තුව මෙවැනි ඉතාමත් නරක තත්වයකට පත් කරේ කවුද? ඕගොල්ලෝ හිතනවාද ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ සභාව වෙන කවුරුත් හිතනවාද රටේ ජනතාව මේවා ඉතා හොඳ දර්ශන ලෙස බලාගෙන ඉන්නවා කියලා? නෑ. රටේ ජනතාවට මේ අප්පුල දනවන දර්ශන. මේවා අප්‍රසන්න දර්ශන රටේ ජනතාවට. ඉතින් මේ පාර්ලිමේන්තුව මෙවැනි තැනකට පත් කරේ කවුද? ඒ ප්‍රතිපත්තියක් එක්ක වැඩපිළිවෙලක් එක්ක යන එකඟතාවය පස්සකලා පැත්තකින් තියලා වරදාන තනතුරු විවිධ ප්‍රතිපත්තිවල වෙනස්කම් එකඟ නොවන කරුණු විශාල ප්‍රමාණයක් සංස්කෘතියෙන් එකඟ වෙන්නේ නැහැ. ප්‍රතිපත්ති වලින් එකඟ වෙන්නේ නැහැ. හැසිරීමෙන් එකඟ වෙන්නේ නැහැ. හැබැයි එක බැඳීම මේ ඔක්කොම එකට බැඳ එක හුයයි බලය කියන හුයෙන් එකට බැඳා. ඇමතිකම් වරප්‍රසාද තාන්නමාන්න රට සවාරි හොරකම් කිරීම කියන හුයෙන් විතරයි මේ එකිනෙකා එකට බැඳලා තියෙන්නේ. ඕක තමයි. මේකට ගැට ගැහෙන්නේ නැති ඇත්ත ඇති. ඒ ගැන අපි සතුටු වෙනවා. හැබැයි ගොඩක් අය එකට ගැට ගැහිලා තියෙන එකම හුය ඒක. සාධාරණද මේක? මෙවැනි තැනකට මේ පාර්ලිමේන්තුව පත් කරේ කවුද? තමුන්නාන්සලා හිතනවාද මේක සාධාරණයි කියලා? ජනාධිපතිවරණයේදී යම් දේශපාලන ව්‍යාපාර අතර එකඟතාවයක් තිබුණා. ඒ එකඟතාවයන් එක්ක ආණ්ඩු කරන්නත් තිබුණා. ඒ එකඟතාවයන් එක්ක ඉස්සරහට යන්නත් තිබුණා. ඒ එකඟතාවයන් එක්ක රට ජනතාවත් ඉදිරියට ගන්න පුළුවන්කම තිබුණා. ඒ විතරක් නෙවෙයි. අපිට ප්‍රශ්න තිබෙනවා. වංචා දූෂණය පිළිබඳව, නාස්තිය පිළිබඳව, අකාර්යක්ෂමතාවය පිළිබඳව, ආර්ථිකයට සංවර්ධන දැක්මක් නැති එක පිළිබඳව, කෙටි කාලීන ජනතාවගේ ප්‍රශ්න විසඳීම සඳහා සැලැස්මක් නැති එක පිළිබඳව අපිට ප්‍රශ්න ගොඩක් තිබෙනවා. හැබැයි ඒත් අපි මතක තියාගන්න. ඒ ප්‍රශ්න ඔක්කොම තිබියදී පවා අද අපේ රටේ ආරක්ෂක හමුදාව ත්‍රස්තවාදයේ පරාජයට පත් කිරීම සඳහා වූ දැවැන්ත පියවරෙන් අනුගමනය කරමින් තිබෙනවා. නැගිනිර පළාතේ ඒ කොටි ත්‍රස්තවාදයේ පරාජයට පත් කිරීම නිකන් පළාත අල්ලා ගැනීම ලෙස නෙමෙයි අපි දකින්නේ. රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ගිවිසුමින් වෙනම සීමා මායිම් රේඛා ඇඳලා තිබුණු නැගෙනහිර පළාතේ අද සීමා මායිම් නැති කරලා තිබෙනවා. යුද ජයග්‍රහණයකට වඩා නැගෙනහිර පළාතේ දේශපාලන ජයග්‍රහණයක් තිබෙනවා. ඒකට අපි සතුටු වෙනවා විතරක් නෙවෙයි. ඒ හැම අවස්ථාවකම අපි සහාය දීලා තිබෙනවා. අපි හැම අවස්ථාවකම සහාය දීලා කල්පනා කරලා බලන්න. හදිස් නීතිය සම්මත කරගැනීම පිළිබඳ ප්‍රශ්න එන වෙලාවේදී කිසිදු සැකයක් නැතුව තමුන්නාන්සලට හදිස් නීතිය මේ පාර්ලිමේන්තුවට ගෙනලා සම්මත කරගන්න පුළුවන්. ගරු මන්ත්‍රීතුමා තව විනාඩි 5ක් පමණ තියෙනවා. ඒ විතරක් නෙවෙයි ත්‍රස්තවාදයේ පරාජයට පත් කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ගවලදී විශේෂණ කැබිනට් ගොල්ලෑවේ ප්‍රශ්න මතු වුණා. ඒ වෙලාවේ අපේ සහෝදරවරු අපේ සේවා බලකායනේ සාහන සේවා බලකාය ඒ හමුදාවන්ට ගිහලා කඳවුරු හදලා දුන්නා. බංකර් හදලා දුන්නා. සියල්ල අපි කරලා දුන්නා ඒ පළාතේ. ඒ විතරක් නෙවෙයි පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිබුලාගල ප්‍රදේශ කවුරුත් යන්නේ නැති ගම්මානවල අපේ සාහන සේවා බලකාය ගිහිල්ලා ඒ ගෙවල් වල ඒ රතුතරුව බලකාය ගිහිල්ලා බංකර් හදලා දීලා පාරවල් හදලා දීලා ඒ හමුදාවේ සොල්දාදුවන්ට දෙන්න පුළුවන් උපරිම ධෛර්යය අපි විපක්ෂයේ ඉඳන් දෙමින් තිබෙනවා. හැබැයි කැබිනට් ගොල්ලෑවිදිත් එහෙමයි. හැබැයි අපි ඒ විතරක් නෙවෙයි ඒ සඳහාම ව්‍යාපාර හදලා ඒ සඳහාම හමුදාවේ එකිනෙකාගේ පවුල් වල මතුවලා තිබෙන ප්‍රශ්න ඕන් මුණ දීලා තියෙන ගැටලු ඔවුන්ට සමාජයේ ගරුත්වයක් නැතුව තිබුණා නම් ඔවුන්ට සමාජයේ පිළිගැනීමක් නැතුව තිබුණා නම් ඔවුන්ට අභිමානය සහිත මිනිස්සු හැටියට ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් හැදුවා මානෙල් මල් ව්‍යාපාරය. රට පුරා ගියා. බස් වල ගිහිල්ලා කතා කරා හමුදා සොල්දාදුවන්ගේ ධෛර්යය පිළිබඳව.
ගමේ ගිහිල්ලා කතා කරන හමුදා සොල්දාදුවන්ගේ ධෛර්යය පිළිබඳව. පාසලේ ගිහිල්ලා ගම්මානවල ජනතාව එකතු කරලා මේ හමුදාවට අවශ්‍ය වෙන ධෛර්යය ශක්තිය ලබා දීම සඳහා අපි කටයුතු කරලා තිබෙනවා. ඒ නිසා කුවක උනේ අපි නෙවෙයි ඕගොල්ලෝ ඉරුම් ගන්න. මේ රටේ ඇත්ත ප්‍රශ්න ඉතා හොඳින් තේරුම් ගන්න තිබෙනවා. ආර්ථික ශාස්ත්‍රයේ මතුවලා තිබෙන යලි යටත් විජිතකරණය කිරීමේ ගමන, ඒ වගේම ජාතික ප්‍රශ්න ක්ෂේත්‍රයේ මතුවලා තිබෙන රට බෙදා වෙන් කිරීමේ ගමන, ඒ දෙක වළක්වීම සඳහා අපි කටයුතු කරමින් තිබෙනවා. ඒ නිසා ඉතිහාස හොඳින් තේරුම් ගන්න නියෝජ්‍ය කතානායකතුමනි, සමහර මාතෘ කතුවේ කියනවා JVP එක මෙහෙම කරන්න ඕන කියලා. කරුණා කරලා අපි කියන මාතෘුනේ JVP එකට ඒවා කියන්න ඉන්න එපයි කියලා. සමහර මාතෘ වුණා JVP එක මේකට විරුද්ධව ඡන්දෙ දුන්න නැත්නම් ජනතා විමුක්ති පෙරමුණ නැති වෙනවලු. ඉතින් නැති ජීවිතවලින් නැති කරන්න කියපු කට්ටිය තමයි දැන් මේම කියන්නේ. පක්ෂ ඝාතනය කරලා, වද කඳවුරු වල දාලා, සිර කඳවුරු වල දාලා, පක්ෂේ නායක රෝණ විජේවීර සහෝදරය ඇතුළු සියලු දෙනා ඝාතනය කරු පක්ෂ කියනවා විරුද්ධ වුන් නැත්තම් JVP එක ඉවරයි. ඉතින් ඉවර කරන්න නෙන්නම් හදන්නේ. ඉවර කරන්න නෙන්න සැලසුම් මැදුවේ. ඒගොල්ලෝ අපිට කියන්න එපා ජනතා විමුක්ති පෙරමුණ කරන්න ඕන මොකද්ද කියලා. ජනතා විමුක්ති පෙරමුණ කරන්න ඕන මොකද්ද කියලා මේ රටේ ජනතාව විශ්වාසයෙන් යුතුව අපි දිහා බලන් ඉන්නවා. අද කවුරුත් මේ රටේ ජනතාව බලන් ඉන්නවා ජනතා විමුක්ති පෙරමුණ කවරක් කරයිද? ගොඩක් අය අහනවා. පණින්න ඉන්න අයත් අහනවා මොකද කරන්න කියලා. ඒ අය අහනවා ඇවිල්ලා මොකද කරන්නේ හරියටම වටනවා නම් එන්න. ඒකෙන් කියන්නේ මොකද්ද කරු නියෝජ්‍ය කතානායකතුමනි? දාලා එන්නම් වෙන එකක් හදනවා නම්. එහෙම නැත්තම් මේක ටික තියන් ඉන්න. ඒ කියන්නේ මේ වරප්‍රසාද ටික භුක්ති විඳිමින් එන්නම්. හැබැයි වැටෙනවා නම් ඇවිල්ලා වෙන ටිකක් ගන්න. ඉතින් ආර්ථික පිළිබඳ ප්‍රශ්නයක් නම් තිබෙන්නේ. රට පිළිබඳ ප්‍රශ්නයක් නම් තිබෙන්නේ. වටන්න බලන් ඉන්න ඕනේ නෑනේ. ප්‍රශ්න තියෙනවා එන්න. එහෙමනම් මං කියන්නේ එන්න කියලා නෙවෙයි. නමුත් ප්‍රශ්න තියෙනවා නම් එන්න. කරදරයක් වෙනවා આવුත්. විපක්ෂෙත් ඉවර වෙනවා සමහර අය આવුත් න ะ. ඒ නිසා අපි කියන්නේ ඒක නෙවෙයි. ඇත්තටම තියෙනවනේ මොකද? ඇත්තටම තියෙන්නේ මේකේ අනුගමනය කරන ප්‍රතිපත්ති වල වැරද්දක් නම් එන්න ඕන. ඒකත් එක්ක. හැබැයි එන්නේ මොකක් එක්කද? වට්ටනවා නම් වට්ටීම සුවර් නම් එන්නම්. ඒ කියන්නේ මොකද්ද? මේකෙන් අහිමි වෙන ඒවා ගණ්ඩ ලැබෙනවා නම් එන්නම්. නැත්තම් මේව අරගෙන ඉන්නම්. ඕකනේ කියන්නේ. අනිත් අයත් කියන මොකද්ද? දැන් මේ එක්සත් ජාතික පක්ෂ වැඩිපුර කතා වෙනවා. දැන් අපේ අයයි වගේ. ඒක තියෙනවා දැන්. ඒගොල්ලෝ හිතනවා දැන් ඒක තියෙනවා නම් ගණ්ඩ ඉන්නම්. ඒක නැති වෙනවා නම් මෙහි ඉන්න. මොකද්ද මේ දේශපාලනේ? වැටෙන එකක් නැත්තම් යන්න. වැටෙනවා නම් ඉන්නම්. මොකද්ද මේ වෙලා තියෙන දේශපාලන? අපි හකීම් මෙමුතුමා තොණ්ඩ මෙමුතුමා අපි අහන්න කැමතියි මේක. මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඒක වටන්න එන්න එපා. ඇත්ත ප්‍රශ්න තියෙනවා නම් එන්න. අනුකූලව මේ ඕමනාවන් අඩු වෙන්නේ ඇයි? ක්‍රමානුකූලව ඒ අතර කරු නියෝජ්‍ය කතානායකතුමනේ මෙවැනි අවස්ථා පාවිච්චි කරනවා Tamanට නැති වී තිබෙනවල් ඉල්ලන්න. දැන් තැපැල්ලා විදුලි සංදේශ අමාත්‍යාංශයට TRC එක නැහැ. ඔබතුමා try කරොත් ගන්න පුළුවන් මේ වෙලාව. නෑ මං try කරන්න එපා. try කරලා ගන්න. ඉතින් බලන්න කල්පනා කරලා සමහර අය කරු නියෝජ්‍ය කතානායකතුමනේ මේ අවස්ථාව පාවිච්චි කරනවා. සමහර අය මේ අවස්ථාව පාවිච්චි කරනවා Tamanට නැති වරප්‍රසාද ටික එකතු කරගන්න. Tamanට නැති වෙච්ච එකට කෑල්ලට තව ටිකක් එකතු කරගන්න. Tamanට නැති වෙච්ච අමාත්‍යාංශයට තව සංස්ථා කෑල්ලක් එකතු කරගන්න. ලැජ්ජ නැද්ද මේ දේශපාලනේ? කල්පනා කරලා බලන්න. ඒ නිසා මේ එන අය යන අය ඇත්තටම මේ රටේ ප්‍රතිපත්ති මේ වෙනස්කමක් සඳහා නෙවෙයි. Tamanට තිබෙන වරප්‍රසාද ටික මදි ගන්න එන්නම්. ඕකනේ කියන්නේ. කෙලින් කියන්නේ. මේ හිතන්න එපා මේ රටේ ජනතාවට මේ සෙල්ලම තේරෙන්නේ නැහැ කියලා. මේ රටේ ජනතාවට මේ සෙල්ලම තේරෙනවා. බලන් ඉන්නවා මේ රටේ ජනතාව මේ 225 දෙනෙක් එවලා මේ පාර්ලිමේන්තුව පිළිබඳව මොකද්ද මේ ඇති වෙලා තියෙන හැල්ලුව? රටේ ජනතාව කල්පනා කරන්නේ මොකද? අපි වෙනුවෙන් පාලනය කරන්න, අපි වෙනුවෙන් තීන්දුව ගන්න, අපි වෙනුවෙන් රට හසුරවන්න. හැබැයි රටේ ජනතාව වෙනුවෙන් රට හසුරවන්න ඇවිල්ලා තිබෙන අප මොකද්ද කරමින් තිබෙන්නේ? තමන් වෙනුවෙන් තමන්ගේ මඩි තර කරගන්න, තමන්ගේ ඥාති ගණයට හම්බ කරගන්න, තමන්ගේ පරම්පරාවලට හම්බ කරගන්න තමයි මේ වැඩේ දේශපාලන කරන් තිබෙන්නේ. ඒ නිසා අපි කියන ජනතා විමුක්ති පෙරමුණ ඒ ගෝහරුවේ වැටෙන්නෙත් නෑ, කාටවත් වටන්නත් බෑ මේ ජනතා විමුක්ති පෙරමුණ. අපි හොඳ තීන්දුවක් ගන්නවා. තව බලන්න ඕන දර්ශන. තවමදි. තව තියෙනවා 2යි ෂෝ එකක්. 19 වෙනිදා හෙට අද 5යි තියෙන්නේ තව තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. පැය 3ක් තියෙනවා. ඒ පැය 3 දර්ශනයත් බලමු. 14 වෙනිදා තියෙනවා තව ෂෝ එකක්. ඒකත් බලමු. මේ රංගන මේ රටේ ජනතාවට මේ අපුල දනවන දර්ශන මේ රටේ ජනතාවට තව පෙන්වන්න ඕන. මොකද මන්දි වෙලාද කියලා අහන්න දෙන අපිට ජනතාවට. මන්දි වෙලා නම් තව පෙන්වන්න. මේ පැය 2 ඇතුළත මොනවා වෙයිද දන්නේ. කල්පනා කරලා බලන්න.
එනිසා ජනතා විමුක්ති පෙරමුණ මේ පැය දෙකත් බලන් ඉන්නවා මේ දර්ශනය කොහොමද කියලා. බලන් ඉඳලා අවසන් මොහොතේ ඡන්දය ප්‍රකාශයට පත් කරන මොහොතේ ජනතා විමුක්ති පෙරමුණ 2001 දී වාගේම 2004 දී වාගේම ජනාධිපතිවරණය වාගේදම මේ හැම රට තීරණාත්මක අවස්ථාවකදී වාගේම රට ජනතාවත් එක්ක එකට පෙළට ගැහෙන තීන්දුවක් මේකෙදිත් ගන්නවා. එළිමද ප්‍රකාශයට පත් කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි. ස්තුතියි.